අයිබෝන් හද දවසේදීත් අපි සූදානන් වෙන්නේ පොඩ්කාස්ට් එකක් කරන් එන්න. මේ පොඩ්කාස්ට් එකේ විශේෂත්වය කිව්වොත් එහෙම මෙන්න මේ විදිහට කියන්න පුළුවන්. මේ ඇවිත් ඉන්න කෙනා ගමේදී ගෙදරදී නාස්ති නොවී, ඒ කියන්නේ සමහර කොල්ලෝ ඉන්නවා අරක්කු බීලා නාස්ති වෙනවා, මත්පැන් පාවිච්චි කරලා නාස්ති වෙනවා, ගමේදී මත් වතුර වලට අහු වෙනවා. එහෙම මත් වතුර වලට අහු වෙන්නේ නැතුව නමුත් මත් වතුරම පාවිච්චි කරලා වෙන විදිහේ වැඩක් කරපු කෙනෙක් එක්ක තමයි කතා කරන්නේ. ඔහු නමින් ආකාශ්. අයිබෝන්. අයිබෝන්. මොකද වෙන්නේ? ෂේප් එකේ ඉන්න අවුලක් නැහැ. අපි කොහෙන්ද හම්බුනේ? අපි එක දවසක් කොළඹයේ හම්බුණා. ඊට කලින් ජනවාරි මාසේ ඉඳන් අපි ප්ලෑන් කරනවා මේ කරනවා හම්බෙන්න. පොඩ්කාස්ට් එක කරන්න try කරනවා. කොහොම හරි මේ ආකාශ මට මීටර් වෙන්නේ මේ ඇත්තටම මේ Facebook එකේ මම දැක්ක කන්ටෙන්ට් එකක් ඇතුලේ මේ මොනවාද කම්පිටිෂන් එකකනේ. මම හිතන්නේ කම්පිටිෂන් එකක තමයි මම මේ වීඩියෝ එක දැක්කේ. ඒක දැක්කම මම දැක්කා ඔයාගේ ප්‍රසන්ටේෂන් එක. කියන්නේ බාර්ටෙන්ඩින් ප්‍රසන්ටේෂන් එක දැකලා තමයි මම මැසේජ් එකක් දැම්මේ. මල්ලි මේක නම් ආතල් වැඩක් මෙහෙමයි කියලා. එතකොට තමයි මට කිව්වේ අයියේ මම මෙහෙම මිනිහෙක් කියලා. මුලින්ම දැනගන්න ඕනේ අපි මුලින්ම කියලමු ආකාශ් මොනවද කරන්නේ, කොහෙද ඉන්නේ, මේ දවස්වල මොනවද කරන්නේ, මොකද්ද පොසිෂන් එක කියලා කියලමු. එතකොට කට්ටිය මේ නොදන්න කට්ටියට දැනගන්න පුළුවන්. මගේ නම ආකාශ් රාජපක්ෂ. මගේ ගෙදර තියෙන්නේ බෙන්තොට දකුණේ. ආයේ මම දැනට වැඩ කරන්නේ සිනමන් ලේක් සයිඩ් හොටෙල් එකේ. කොළඹ තියෙන ලොකු 5 star හොටෙල් එකක්. එකක් නෙමේ, ඒ කියන්නේ තියෙන හොඳ 5 star හොටෙල් වලින් එකක්. ඊට පස්සේ දැන් වැඩ කරන්නේ හෙඩ් මික්සොලොජිස් විදියට අවුට්ලට් ඔක්කොගෙම බෙවරේජ් සීන් එක බලනවා. කොක්ටේල්ස් ටික ඒ ටික බලනවා. මේ ටික කරගෙන ඉන්නවා. මම හිතන්නේ දැන් බලන අයට තේරෙනවා ඇති අපි මේ මොකද අරක්කු කතාවක් කිව්වේ කියලා. මේ දැන් ඉස්කෝලේ කාලෙදි මෙහෙම ෆීලිං එකක් තිබ්බද ඔයාට මේ වගේ ජොබ් එකක් කරනවා? ඒ කියන්නේ මේ අරක්කු මං කියන්නේ මත් අතුරත් එක්ක වැඩක් කරනවා කියලා ඔයාට එහෙම ෆීලිං එකක් තිබ්බද නිකන්? නෑ නෑ ඉස්කෝලේ කාලේ කිසිම එහෙම තිබ්බේ නෑ. ලොකු ප්ලෑන් එකක් එහෙම තිබ්බේ නෑ. මං ලොකු වෙලා මෙහෙම කරනවා කියලා එහෙම ප්ලෑන් එකක් තිබ්බේ නෑ ඉතින්. මේ අපි හිතිච්ච තැනට එන්නම් මම. එතකොට මේ ඉස්කෝලේ කාලේ ඔයාට ලස්සන ඉස්කෝලේ කාලයක්ද තිබ්බේ, හොඳ ඉස්කෝලේ කාලයක්ද තිබ්බේ, මේ ඉගෙන ගත්ත මිනිස්සෙක්ද කොහොමද? ඒක ලස්සනම නෑ. ඉගෙන ගත්තා කියන්නේ මම ඇත්තටම කිව්වොත් O levelුත් ෆේල් කියන්නේ මම ගණන් ෆේල්, අනිත් ටික දිනනවා ගණන් ෆේල්, ගණන් දෙන්නම් කියලා A level කරා ටික දවසක්. ආයේ පොඩි දේවල් හින්දා ඒක නැවතුණා. ඊට පස්සේ තමයි මේ ජොබ් එකක් කරන්න බැලුවේ. පස්සේ බාර්ටෙන්ඩින් වලට එන්නේ මගේ යාළුවෙක් කියලා. එයා රෙස්ටොරන්ට් එක වැඩ කරන්නේ. එයා මට මෙහෙම බාර්ටෙන්ඩින් කියලා දෙයක් තියෙනවා. මේක මේ පොඩ්ඩක් බලන්න කියලා. ඊට පස්සේ මමත් ඇවිද ඉන්නකොට මම දන්න අයියා කෙනෙක්, එයා දන්න සර් කෙනෙක්ට කතා කරලා. කවුද ඒ අයියා? අසංක කියලා අයියා කෙනෙක්. අපි එතන වොලිබෝල් ගහනවා සර්. එතන ඉඳපු අයියා කෙනෙක්. එයා සර් කෙනෙක්ට කතා කරලා කොහොම හරි හොටෙල් එකේ ට්‍රේනින් දාලා දුන්නා. පස්සේ ඉන්ටර්වියු පළවෙනි හොටෙල් එක කියන්න පුළුවන් දවුලක් නැහැ. පළවෙනි ටෙම්පල්රි රිසෝට් ඇන්ඩ් ස්පා රූම්ස් මට මතක හැටියට 70 වගේ සාමාන්‍ය රිසෝට් එකක්. බෙන්තොටමයි තියෙන්නේ ගෙවල් ළඟ. ඊට පස්සේ ඒකේ ගියා වැඩට. ගිහිල්ලා මම සතියක් වගේ යනකොට තනියම ෂිෆ්ට් එකක් කරන්න පුළුවන් සයිස් එකට ආවා. ඉඳපු අයියලා 3 දෙනෙක් හිටියා. ජනකය, රොෂාන්, ඉන්දිකය කියලා මට නම් මතක් කරන්න ඕන. මට ඔය එක්සයිස් බුක් හදන ඒ වගේ නම් එක්සයිස් බුක් කිව්වේ? එක්සයිස් බුක් කියන්නේ අපි ඇල්කොහොල් අපි කියන්නේ බිය වෙනම, ඇරක් වෙනම, රම්, ජින්, වොඩ්කා, ස්පිරිට් ටික වෙනම අපේ ගවර්න්මන්ට් බුක් එකක් තියෙනවා. අපි ඒකේ අපිට ඉන් වෙන ඒවා ඉන්වොයිස් එක සහ අපි සෙල් කරන ඒවා අපි ඒකේ ලියන්න ඕන. ඒකේ අඩු වැඩි කරන්න තියෙනවා. මාසේ අන්තිමට සමරි එකක් හදලා අපි ඩිපාර්ට්මන්ට් එකට යවන්න තියෙනවා. ඒ ටික ඩොකියුමන්ට් පැත්තේ ඒක තමයි තියෙන්නේ මේන්ම. ඒට අමතරව ස්ටොක් එක මේන්ටේන් කරන් යන්න තියෙන්නේ. බායිකේ සරලව ඔය ටික. ඒ ටික කරන්න කියලා දුන්නා. සතියක් වගේ ඇතුළත මාත් ඉගෙන ගත්තටක් ගාලා මං ආසාවෙන් කරේ. ඇයි ඒකට ආස හිතුනේ? මං වීඩියෝස් එහෙම බලනවා ගොඩක්. බාර්ටෙන්ඩින් වීඩියෝස්, ෆ්ලෙයාරින් අපේ වෙනම පැත්තක් තියෙනවා බාර්ටෙන්ඩින් වල. ෆ්ලෙයාරින් බොටල්ස් අනම් මනම් උඩ දාන ඔය සීන් එක තියෙන්නේ. මෙහෙම කරකෝල ගන්න සීන් එක තියෙන්නේ. ඒක වෙනම තියෙනවා. ඉස්සර ෆ්ලෙයාර්ස් නේ. ඔව් ඒකට කියන්නේ ෆ්ලෙයාර් බාර්ටෙන්ඩින් කියලා. ඒක ලොකුවට දන්නේ නැහැ ඉස්සර. හැබැයි වීඩියෝස් බලනවා ඕකට ආසයි. ඒ දේවල් හින්දාම තමයි ඉගෙන ගත්තේ. කොහොම හරි මගේ සැලරි එක තිබ්බේ දවස්වල 7500යි. ඔය කොයි කාලෙද? 2018. 2018 7500යි පඩිය. බෙන්තොට. ගමේ ඒ කියන්නේ ගෙදර ඉඳන්ද ගියේ? ගෙදර ඉඳන් යන්නේ. හරි. අවුරුද්දක් 7500 පඩියට වැඩ කරා මම එතන. වැඩ කරා කියන්නේ ට්‍රේනින් වෙලා ඔක්කොම ඉගෙන කරගත්තා.
පස් තව අවුරුද්දක් කන්ට්‍රැක්ට් වටිලා ආයෙ තව එතකොට 15000 පඩිය ඒකටත් ආයෙ තව අවුරුද්දක් වැඩ කරා එහෙම 15000 ගන්න තව අවුරුද්දක් ඔව් එහෙම කරා ඒ කියන්නේ ඒ කාලේ කමිෂන් හම්බුණාද කොහොමද නිකන් සර්විස් චාර්ජ් එකක් හම්බුණා 25%. ලංකාවේ සුපර් මාකට් එකට ආපු ලංකාවේ ජූස් එක ආසයි NFC පයිනපල් ජූස් ග්ලෝ මාකෙකින් දැම්ම මිලදී ගන්න. ඒ කියන්නේ 100% අපි ගානක් ගියොත් ඒකෙන් 25% මම හම්බ වෙනවා. එහෙම එකක් තිබ්බා. ඒකත් ටික කාලයක් ගිහිල්ලා හම්බුනේ. කොහොම හරි එහෙම කරගෙන ගිහිල්ලා පස්සේ කාලයක් ගෙදර හිටියා. ඊට පස්සේ ආයේ ජොයින් වුණා අරලියෝන වටුන. ඒකේ බීච් ක්ලබ් එකේ බාටෙන්ඩර් කෙනෙක් විදිහට ජොයින් වෙලා වැඩ කරා. ඒක ටික කාලයක් වැඩ කරා මට හිටුම් කාලේ මතක නෑ. ඊට පස්සේ තව තැනකට මාරුණා. පැන්ඩනොස් රිසෝට් ඇන්ඩ් ස්පා. ඒකේ මම එතේ බෙන්තොට ඒරියා එකේ එහෙමද නෑ අරක උණුවටුනේ. හරි මේක ආයේ බෙන්තොටට ආවා. ඊට පස්සේ එතනදී එතන ලොකු කියන්නේ පරණ කෙනෙක් කවුරු සීනියර් කෙනෙක් හිටියේ නෑ මම යද්දි. පොඩ්ඩක් සිස්ටම් එක පොඩ්ඩක් අවුල් ගිහලා තිබේ. ඒකේ බාස් 4ක් තියෙනවා. 4ම අපි බලන්න ඕන. ඉන්න බාටෙන්ඩර්ස්ලා 4ද 3ද බලන්න ඕන. යද්දි මල්ල දෙන්නෙක් හිටියා. එයාලත් එක්ක සෙට් වෙලා කොහොම හරි බාස් ටික පොඩ්ඩක් හදාගත්තා. එක්සයිස් බුක් කනම් මනම් ඇනලා තිබ්බේ. ලොකු දඩයක් ගහනවනේ ඔය වර්ධනවල. ඒ දේවල් ටික ඔක්කොම හදාගෙන ඩ්‍රින්ක්ස් ටික එහෙම පොඩ හදාගෙන එතකොට මට ලොකු අර කියන්නේ ක්‍රියේටිව් ඩ්‍රින්ක්ස් හදන්න ලොකු දෙයක් නෑ එතකොට මට මම ඇත්තම ඒක හරි ඒ කාලේ ලොකුවට තිබ්බේ නෑ එතකොට කොහොම හරි ඒ කාලෙම අතේ හුරුවටම හදලා ඒකේ හිටපු ජෙනරල් මැනේජර් මට සපෝට් කරා තව මගේ F&B මැනේජර්ස්ලා හිටියා රුවන් කියලා එයා එහෙම මට උදව් කරා ගොඩක් ඒකේ ජෙනරල් මැනේජර් හර්ෂ ජයසිංහ කියලා එයාත් මට සමහර ඩ්‍රින්ක්ස් හැදුවම එයා ඇවිල්ලා බීලා බලලා කමෙන්ට්ස් දෙනවා ටේස්ට් කරලා බලලා එයා මට කමෙන්ට්ස් දෙනවා හොඳයි ඇත්තටම එයා මට ගොඩක් සපෝට් කරා පස්සේ මට වුණා එතනින් එහාට ග්‍රෝ වෙන්න හැමදාම එතන ඉඳලා හරියන්නේ නැහැ කියන එක මට තේරුණා ඉතින් පස්සේ මගේ යාළුවෙක් ගයන් කියලා අරලිය මගෙත් එක්ක වැඩ කරපු යාළුවෙක් මට කතා කරා සිනමල් ලේක් සයිඩ් වේකන්සි එකක් තියෙනවා කොළඹ එකේ කොළඹ තියෙන ෆේමස්ම බාර් එකක් ගොඩක් තියෙනවා එන්න කියලා පස්සේ ඒක මැනේජර්ත් කතා කරා මිස්ටර් කපිල කතා කරලා එන්න කියලා ඉන්ටර්විව් ගිහිල්ලා කොහොම හරි සෙට් වුණා ඒකත් පස්සේ ඔය මොන අවුරුද්දේද ඒ 23 අන්තිම ඒ කියන්නේ දෙසැම්බර් මාසේ වගේ ගෙදරින් කොහොමද මේ ෆීලිං එකක් ගෙදර කොහොමද ෆීලිං එක තිබේ වගේ මේ රස්සාවගෙන අරක් කියන්නේ කොක්ටේල් හදන බාටෙන්ඩර් බාර් එකක වැඩ කරනවා මේ මොනවාද බෝතල් හොල්ලනවා එහෙමනේ නේ මොකද්ද යාළුවා ඒ යාළුවාට එහෙම ඒගැන් ලොකු සෙන්සකන්න කොක්ටේල්ස් ගැසි ඉන්න ගැන හෙම රත්තයි ලොකු අවුලන්න බායකය වුනත් ම බායක වැඩ කරන්නකොට අවුලන්න මොකද මමර පොඩක් කේස් ඉතින් තාත් අපේ තාත්ත බොන්න නෑ ඒහින්ද නිකං හන්නේ මේ පුළුවන්න උත්තර දෙන්න ඒ කාලෙ බිව්වද බිවවා ඒකාලේ දැනුත් ඉදලා ඉල්ලා වැඩිය බොන්න දැන් නැන ඉස්සර බිව්වනේ ඔව්ෝ ඒගැන ස්කොල කාලෙ ඔව් ලක පාර නෝන්ඩිලත්තින කාඩ නෝන්ඩිනේ තාත්තට යාලුවගේ අක්කගෙනෙක් වෙඩින්න එකට ගිල්ල අප ඊලාවිල්ල මං ගෙදරවෙල නිදාගත්තා තාත්මගතක අවුරුද්දක් කතා කරන නෑ අවුරුද්දක් කතා කරන එකට අම්මා ඊට පස්සේ එක්කිලින්දම අවුරුද්දක් කතා කරේ නෑ පස්සේ අපේ ගෙදර කඩලා හදන පොඩි සීන්න ඇතිව මං එදවසල බැහල වැඩ කරා දැන් ඔක්කොම මහන්සේලා කට්ටකා දැන් තාත්තරත් මං ගැන මේකයි වැඩ කරගෙන ඉන්නකොට එදවසර පොඩි ලව්වක් තිබ්බ ඉස්කෝලේ ලව්වට පටයක් තිබ්බා කොහොම හරි මේ තාත දැන් අර සීන් එකේ හින්දා මට දැන් පොඩ කතා කරගෙන එනවා දැන් වචනයක් දෙයක් කතා කරගෙන සෙට් එකේ එනවා හොඳටම කතා කරන්න ගත්තා දැන් වැඩ ඉවර වෙන දවසේ වගේ හොඳටම කතා කරන්න ගත්තා ඊට පස්සේ හවස දැන් කතා කරලා ඉඳලා ෂේප් එකේ හිටිය දවස ගෙවුණා හවස එක පාට ඉස්කෝලේ සර් කෙනෙකුයි අර කෙල්ලගේ තාත්තේ අපේ ගෙදර ඉවරයි ආවෝ කියලා හරි සතියක් විතර ආයේ කතා කරා ආව පොඩ්ඩක් ෂේප් එක එක බැලන්ස් වුණා ඒ සීන් එක පොඩ්ඩක් ඒකින්ද ආයෙ කතා කරා කොහමද ඒක එහෙමනේ කොහමද මේ තාත්තා බොන්නේ නැහැ ඒකින්ද මට අර බොනවට එහෙම ඉතින් එහෙම අවුල් ඉතින් ගෙදර කවදාවත් බීලත් නැහැ ගෙදර අර යාළුවොත් එක්ක යත් එහෙම කවදාවත් පාටි එකක් දාලා නැහැ බීලා තිනවා එහෙම කරලා නැහැ ඉතින් කොහොම හරි එයාලට අර ලොකු දෙයක් නැහැ බායකේ හිටියත් දන්නවා මම අපේ අම්මා තාත්තා දන්නවා මේ මූ කොහෙ ගියත් ඔළුව බේරන් එනවා අර විනාශ වෙන්නේ නැහැ කියලා දන්නවා එතන මම ආශ්‍රය කරපු යාළුවෝ ගොඩාක් හිටියා එක එක જાති යාළුවෝ ඒ අපේ ඒ පැත්තේ ඉඳපු යාළුවෝ ගොඩාක් ඇයි ඔයාලට විනාශ වෙන්න හිතුන්නේ නැත්තේ එකක් අම්මයි තාත්තයි මොකද තාත්තා අම්මා ගොඩක් දුක් විඳලා තමයි ඉතින්
අපි ස්මාත් කරලා තින්නේ ඉගෙන ගත්තන ගෙන ගන්න ලොකු ආසාව නොතිබ්බට අර නාස්ති වෙලා එමිනිසුන්ට දුකක් දෙන්න ඉතින් හිතුන්න ඇතරම මම අර පට්ට හොඳ පුතෙක් නෙවෙයි හැබැයි මේ අර ජාම බේරගත්තා හිතේ තියෙනවා ඉතින් ඒ දෙන්න ගැන මේකක් ඉතින් සාන අංගින්නවට ඒක තියෙනවා ඒක හින්දා ඉතින් එහෙම වෙන්න හිතුන්නේ නැහැ කොහොමාරි මේ බාටෙන්ඩින් වලට ඊට පස්සේ එහෙම ටික ටික ඇවිල්ලා ලේක් සයිඩ් එකට ඇවිල්ලා බාටෙන්ඩ් විදිහට ජොයින් වුණා මට ලොකු සපෝට් එකක් තිබ්බා ස්ටාෆ් එක පැත්තෙන් මගේ යාළුවෝ බායගේ වැඩ කරපු යාළුවෝ මං වෙනුවෙන් ඩබල් ෂිෆ්ට් කළා මාව රිලීස් කළා ඔය කම්පිටිෂන් කාලේට එහෙම උදව් කරා ගොඩක් සහ ඊට පස්සේ අපේ FMB ඩිරෙක්ටර් කෙනෙක් හිටියා තුෂාර බණ්ඩාර කියලා එයා ගොඩක් උදව් කරා මට මම මොනාද කියන්නේ මගෙන් අහනවා ඇවිල්ලා එයා ඩිරෙක්ටර් ලෙවල් එකේ කෙනෙක් එයාට එන්න ඕනේ නැහැ සාමාන්‍යයෙන් බාටෙන්ඩර් කෙනෙක් එක්ක ඩීල් කරන්න හැබැයි එයා ඇවිල්ලා මගෙන් අහනවා පුතා මොනාද වෙන්න ඕන මෙහෙම කියලා ඊට පස්සේ මගේ අවුට්ලට් මැනේජර් කපිල බොස් අදටත් මම මෙතන ඉන්නවා නම් එයා හින්දා තමයි කපිල කවුද ඉතුරු ටික කපිල බණ්ඩාර ඔයා දන්නේ දන්න එයා තමයි මම කිව්වා තාම යන්න හැදුවා මට පොඩ්ඩක් කර පාර සීන් එකක් ගෙනා හිටපු ගමන් එහෙම යන්න හදලා එයා නවත්තගෙන දිනවා මාව එයාට ගොඩක් ස්තුති කරන්න ඕන අද ඊළඟට මුලින්ම හම්බුනේ තුෂාර බොස් එයා තමයි ගොඩක් උදව් කරේ ඊට පස්සේ ආව අපේ අලුතෙන් ආව ජෙනරල් මැනේජර් දුෂ්යන්ත දිත්තවේල්ල අදටත් සිනමා ලේක් සයිඩ් ජෙනරල් මැනේජර් මට ගොඩක් උදව් කරලා තියෙනවා අදටත් උදව් කරනවා එයාටත් ඕන මම මොනා හරි දෙයකින් ග්‍රෝ වෙනවා දකින්න සහ හොටෙල් එකට දෙයක් කරන්න මොකද ඒක මටත් කරන්න ඕන දෙයක් ඩ්‍රින්ක්ස් මොනා හරි හදලා බෙවරේජ් ප්‍රෝග්‍රෑම් එක ඩෙවලොප් කරලා හොටෙල් එක ලංකාවෙන් එළියට තැනකට අරන් යන්න දැන් මේ ඉන්ඩස්ට්‍රි එකේ ලොකු දේවල් තියෙනවා ගෙස් ෂිෆ්ට් කියලා තියෙනවා බෙස් 50 බාස් කියලා තියෙනවා එහෙම වෝඩ්ස් එහෙම ගොඩාක් තියෙනවා එතන ඒ බාටෙන්ඩර් සෙට් එකේ බාටෙන්ඩර් සීන් එකේ බා කොක්ටේල්ස් බා සීන් එකේ ඒක තියෙනවා කොක්ටේල්ස් විතරක්ම නෙවෙයි බෙවරේජ් හැමදේම ඩ්‍රින්ක්ස් අපි ටොඩීද හැමදේම ලංකාවේ දේවල් අපිට අරන් යන්න පුළුවන් එතෙන්ට එනකොට මට ඔය හැමෝම උදව් කරා සහ දැන් ඔය බෙස් 50 බාස් මතක් වෙච්ච හින්දා කියන්න ඕන ලංකාවේ තියෙනවා බෙස් 50 බාස් වල මට මතක හැටියට 29 හරි 27 හරි මේ අවුරුද්දේ ගිය අවුරුද්දේ 17 හරි 14 හරි මට හරියට මතක නෑ ඒක එතන ඉන්න බායකල් ලංකාවේ තියෙනවා ආසියාවේ බෙස් 50 බාස් වල ඒ තැන ඉන්න බායකක් ස්මෝක් ඇන්ඩ් බිටර්ස් කියලා ඒකේ කෝ-ෆවුන්ඩර් කෙනෙක් ඉන්නවා ඩොන් රණසිංහ සාලාල්ලා පෙරේරා ඩොන් රණසිංහ කියන්නේ ඩොන් බොස් කියලා අපි කියන්නේ ගොඩක් උදව් කරලා තියෙනවා මට මොන හරි අහුවත් කෝල් එකක් දීලා මෙහෙම කියලා සමහර වෙලාවට එයා කාව හරි එයා ගේනවා එයාගේ ඉන්නවනේ ග්ලෝබලි එයාව අඳුරනවා එයාව අඳුරන්නේ නැති කෙනෙක් නෑ බාටෙන්ඩින් වල එයා ගේනවා එයාගේ යාළුවෝන් ගේනවා ඔය වගේ මාස්ටර් ක්ලාස් එහෙම තියෙනවා සමහර වෙලාවට මාස්ටර් ක්ලාස් එකක් තියෙද්දි කියනවා කතා කරලා මෙහෙම මාස්ටර් ක්ලාස් එකක් තියෙනවා මේ මෙස්කාල් කියන්නේ ටිකිලා වගේ වෙර්ෂන් එකක් තියෙනවා මෙස්කාල් මාස්ටර් ක්ලාස් එකට මට කතා කරා එකපාරක් මං ඕකේ බොස් බලන්නම් එහෙම කියලා කිව්වා පස්සේ මේ මට කියන්නේ දුරට යන්න ඕනේ හිරිකැටියට යන්න ඕනේ ඊට පස්සේ මේ මට කායකක් දාලා දෙන්න හැදුවා මෙහෙ ඉඳන් හිරිකැටියට යන්න සහ තව කවුරු හරි ක්ලාස් එකට ඉන්නවනම් එක්කම එක්කගෙන එන්න කියලා කායකක් දාලා දෙන්න එයා කතා කරා මට ඇත්තටම ජොබ් එකෙන් පැත්තෙන් රිලීස් වෙන්න බැරි තිබ්බෙදා ඒකින්ද මට යන්න බැරුණා. ඒ කියන්නේ එයා ඒ තරම් අර ඉගෙන ගන්න අයට උදව් කරන මිනිස්සේ මට එහෙම කරලා තිනවා. සහ මතක් කරන්න ඕන නම්බර් 1 මගේ හොඳම යාළුවෙක් බාටෙන්ඩින් වල ශංක කුමා ශංක එයාගේ ප්‍රොජෙක්ට් කොක්ටේල් කියලා තියෙනවා ඉවෙන්ට්ස් කරන මේකක්. ශංක මට ගොඩක් උදව් කරා අවුරුදු 2ක 3ක විතර ඉඳන් මං අද මෙතන ඉන්නවා නම් ශංක මට ගොඩක් උදව් කරලා තියෙනවා. මට ඩ්‍රින්ක්ස් හදන්න සහ අනිවාර්යෙන් ඒ වගේ යාළුවෙක් ඉන්න ඕන අපිට. එයාගේ අතින් වේදම් කරගෙන සමහර දේවල් මට ඉන්ග්‍රීඩියන්ට්ස් එහෙම ගෙනත් දීලා තියෙනවා. මට දේවල් කරලා දීලා තියෙනවා. කෝල් කරලා ඇහුවත් ඕන දෙයක්. ගෙදරත් යනවා අදටත්. සමහර දවසට එහෙම බීලා වැඩුණාම ගිහිල්ලා ගෙදර දාලා නිදි කරවලත් තියෙනවා. ඒ වගේ යාළුවෙක්. ශංක ඩිස්සුනා. ඒ වගේ යාළුවෙක් අදටත් උදව් කරනවා. මේ පොඩකින්ද ඔයා යාවද ගිහින් දාන්නේ යාව එයා මාව බුල්වට ඌ හැමදාම මට කියන හැමදාමනේ මට එක දවස ඌ එහෙම කරලා තියෙන්නේ පොඩ්ඩක් එක දවසක් පැනලා එක දවසක් ගිහින් දාලා තියෙනවා එහෙම වෙලා තිනවා ඔය ටික මතක් කරන්න ඕන අනිවාර්යෙන්ම මට මතක් කරන්න ඕන විදිහට ඊළඟට ඒ කියන්නේ බෙවරේජ් සීන් එකේදී ඇවිල්ලා හොටෙල් එක පැත්තෙන් අපේ
මගේ පර්සනල් ටාගට් එක තියන්නේ අපි කොහමහරි ලංකාවෙන් එලියට අපි මේක කරගන්න ඕන සහ ඉන්දයා මට කටක්ෂ ඇතින කම්පිටිෂන් එක ගියපු එක හිද අපි ඉගෙන අතාරු ඒ ගැන කතා කරලා මෙම කොපියොත්තෙන්ට එක්ගෙන කතා මම ඔයාව දැනගන්න කම්පිටිෂන් සීන එක ගැන අපි ඔය දකිනවා කුකින් කම්පිටිෂන් අර කම්පිටිෂන් මේ කම්පිටිෂන් එකකටයක් වෙනස් සිදිහේ කම්පිටිෂන් දකිනවා එතකොට බාටෙන්ඩිං කොක්ටේල් වගේවා මම දැකලා තිබේ පිටරට හැබැයි එක පාටම ලංකාවේ දකින ඔයාගේ මේ කම්පිටිෂන් එකේ තින මේ විඩියෝ එක ඊට පස්සේ මේ ඔයා මංගිතන මට මතක හැටියට ඒකවා කතත් කරනවද කොද කෙනෙක නිකම් වොයිස් කට් එක්කුත් දෙනවා හරිද ඊට පස්සේ ඔයා මික්ස් අප් එක්කුත් ගහනවා එහෙම එකක් මොකක්ද ඒ වැඩේ මොකක්ද ඇයි මේ එහෙම කියන අපි නිකන් අපහසෙට කිව්වොත් අරක්කු මික්ස් කරන එකට ඇයි මෙච්චර තැනක් මේ තරගයක් ඒක අරක්කු මික්ස් කරනවා කියන්නත් බෑ නෑ නෑ මේක තමයි මම කියන්නේ ඒක ඇවිල්ලා මෙහෙමයි ඒවා දැක්ක වීඩියෝ එක වර්ල්ඩ් ක්ලාස් කම්පිටිෂන් එකේ එන්ට්‍රි වීඩියෝ එක ඊට කලින් මම ලංකාවේ බාජෑම්ස් නැශනල් බාඩෙන්ට බාජෑම්ස් එකේ ෆස් ප්ලේස් ගත්තා 2025 එකන ජාතික බාටෙන්ඩවරුන්ගේ තරඟාවලිය වගේ එකක්. ඒ මේන් ඒව දෙකක් තියෙනවා ඒ දෙකෙන් එකක මං වින් කරා එතකොට ඒක ඊළඟට ඔයා දැක්ක වීඩියෝ එක ඇවිල්ලා වර්ල්ඩ් ක්ලාස් එක වර්ල්ඩ් ක්ලාස් කියන්නේ ලෝකෙ තියෙන ලොකුම කම්පිටිෂන් එකක් බාටෙන්ඩින් වල ඒක ලංකාවට ආවේ පළවෙනි පාරට එතකොට අපිව ගත්තේ ඉන්දියා පාට් එකක් ඒ කියන්නේ යාලා මේක එක්ස්පෑන්ඩ් කරගෙන යන ගමන් තියෙන්නේ හැම රටකටම ඒ කියන්නේ හැම ලෝකේ ප්‍රධාන රටවල් ඔක්කොගෙම මේක තියෙනවා එතකොට ඉන්දියාවලට ආවිල්ලා තියෙනවා අවුරුදු කීපයකට කලින් ඊට පස්සේ ඉන්දියාවේ රීජන් එකක් විදිහට ලංකාව නේපාල් ඒ දෙක ගත්තා එතකොට ලංකාවේ එන්ට්‍රි වීඩියෝ එක තමයි මගේ දැක්කේ ඒකේ මට තිබ්බේ සිම්පල් මොන හරි දෙයක් කරන්න කියලා යාලා ඉන්ස්ට්‍රක්ෂන් දුන්නේ එහෙම ඒකේ මං කරේ විස්කි හනියන් චිංජ ඊළඟට අපි ලංකාවේ මේවා තුනක් යස් කර මම නාද සව එලමෙන්ට් තුනක් සව මනාද කලමන්සී ලෙමන් ඇන් මනාද දෙහි ඔය තුන ඊට පස්සේ ඕක තමයි ඒ වීඩියෝගේ තිබ්බේ දැකපු එකේ මේ සහ ඊට පස්සේ ෆයිනල්ස් තිබ්බ ලංකාවේ සිනම ලයිෆ් එකේ තිබ්බේ ඒකෙදි මම කරා කොක්ටේල්ස් තුනක් අපිට කරන්න තිබ්බා විනාඩි 6ක් ඇතුළත කොක්ටේල්ස් තුනක් කරන්න තිබ්බා ඒකෙදි මං කරේ ෆුඩ් ඉන්ස්පිරේෂන් එකක් ඒ කියන්නේ ස්ට්‍රීට් ෆුඩ් එතකොට මට ඕන වුණා අර එකම ෆ්ලෝ එකට කොක්ටේල්ස් තුනම ගේන්න එයාලා ඒ කියන්නේ කොක්ටේල් ස්ටයිල් තුනක් කරන්න තිබ්බේ එයාලගේ ගයිඩ්ලයින්ස් තියෙනවා එහෙම ෂෝට් සර්ව් එකයි හයිබෝල් එකයි ස්පීඩ් ෆෝවර්ඩ් එකකුයි ස්පීඩ් ෆෝවර්ඩ් එකට කරේ රෝස් හිප් ඇන් හිබිස්කස් ටී බ්ලැක් ටී විස්කි බිටස් එහෙම කොක්ටේල් එකක් ඊළඟට හයිබෝල් එකට කරේ කොත්තු ඉන්ස්පයර් කොක්ටේල් එකක් ඒ කියන්නේ අර ටී එකට ඉන්ස්පයර් කරේ බ්ලැක් ටී එක අපි සාමාන්‍යයෙන් ලංකාවේදී අනිවාර්යෙන් බ්ලැක් ටී එකක් නිකන් තේ එකක් කහට එකක් බොනවනේ අනිවාර්යෙන් කොහොමත් ලංකාවේ එක අයිකොන් දෙයක්නේ ඊට පස්සේ හයිබෝල් එකට කරේ කොත්තු ස්ට්‍රීට් ෆුඩ් කිව්වොත් නම්බර් 1 ඉතින් කිං වගේ දෙන්නේ කොත්තු චීස් කොත්තු ඉන්ස්පයර් කරපු එක කොත්තුවක් කොහොමද කොත්තුවගේ මූඩ් එක කොහොමද මේ කොක්ටේල් එකකට ගේන්නේ ඒක ඇවිල්ලා ඒක මේ අපි දැන් අපේ බාටෙන්ඩින් වල එක ටෙක්නික් තියෙනවා ඒ කියන්නේ සයන්ස් පැත්තට පොඩ්ඩක් බරයි මේක හරිද එතකොට ඉන්ෆියුෂන් තියෙනවා අපිට ඇල්කොහොල් එකට එක දේවල් ඉන්ෆියුස් කරන්න පුළුවන් හෝම්මේඩ් සිරප් හදන්න පුළුවන් ඒක නම් දැන් සාමාන්‍ය හෝම්මේඩ් සිරප් sugar එක මොන හරි ෆෘට් එකක් මොන හරි කරලා තව හෝම්මේඩ් කෝඩියල්ස් හදන්න පුළුවන් ඒ කියන්නේ sugar එකයි ෆෘට් එකයි ඒ ටික දාලා හදන සිරප් එකටම සිට්‍රික් ඇඩ් කරනවා එතකොට කෝඩියල් එකක් තව ස්රබ් කියලා දිනවා විනිගර් ඇඩ් කරන හැමෙම ගොඩාක් දේවල් තියෙනවා අතරම අපි දන්නේ මම දන්නේ චූටි දේවල් මට වඩා ගොඩාක් දන්න ළමයි සහ ගොඩාක් ලෙජන්ස්ලා ලංකාවේ ඉන්නවා එතකොට කොත්තු එකට කරේ ෆැට්ටොෂ් කියලා ටෙක්නික් එකක් තියෙනවා ඒක ඇවිල්ලා කොත්තු රොටියගේ ෆ්ලේවර් එක මට දෙන්න ඕන හින්දා කොත්තු රොටි එකයි ඔයිල් එකයි මුලින් රත් කරලා නිකන් රොටි එක බැදලා වගේ ඊට පස්සේ ඒක ඇල්කොහොල් එකත් එක්ක මික්ස් කරලා ෆ්‍රිජ් එකක දානවා සීතල වෙන්න එතකොට අර පොල් තෙල් මිදෙනවා වගේ යට මිදෙනවා ඔව් ඒ කියන්නේ උඩ මිදෙනවා උඩ ඒක උඩ මිදෙනවා ඩෙන්සිටි කේස් එකේ හින්දා උඩ මිදෙනවා තෙල් එක මිදෙනවා හැබැයි ෆ්ලේවර්ස් ටික ඔක්කොම ඇල්කොහොල් එකට උරා ගන්නවා අපිට අවශ්‍ය ෆ්ලේවර්ස් ටික ඔක්කොම ඇල්කොහොල් එකට උරා ගන්නවා. ඒතොර ඒ පාර්ට් එක ඩන්. ඊළඟට දැන් අනිවාර්යෙන් curry leaves, pandan, green chili ඔය ටික කොත්තුවක තියෙනවනේ. ඒ ෆ්ලේවර්ස් ටික. ඒකින්ද ඒ තුන දාලා
කෝඩියල්ලක් හෝමෙට් කොඩියල්ල එක ඒක එකක් තොට ඒ පාට් එකත් ඩන් ඊට පස්සේ දැන් අනිවාරෙන් උමාමි ඒගැන්න අපිට ඔය දැනන්නේ එමස් ජීවල සරලමංකොත් එමස් ජීවල රස කොත්වේ දැන රසටික තියන්නේ තක්කාලවලින් හෙම දැන ටික එඩි කරන්න ස්ටොක් එකක් හැදවා ඒ ස්ටොක් එක හැදුවේ තක්කාලි සෝයසෝස් ඔයා නම්මනන් ටික දාලා බ්ලෙන්් කරලා ඒක කොෆිල්ට එක දාලා ස්ට්‍රේන් වෙන්න දැම්මම ඒක නැචුරලි තක්කාලිකෙන් අල්ලගන්න අර ඉන්සයිම් ටික තොට යට වැටෙන කලිය ලික්විඩ්ඩ කොමර ඔයිල් ගතිවත් මොනක් දෙන්න තනි කලිය අනි පැත්ත පේන කලීන් ලික්විඩ්ඩයක් වැටන ඒක තුන්ගනි පාට්ටක තොර පාට්ස් තුනයි ඔය පාට්ස් තුන එකතු කල්ලා මේ දැන් අපි සාමාන්‍ය මේ කාබනේෂන් තියෙන්නේ සෝඩ එකක තියෙන ගෑස් එක වගේ මම අර නොතේරෙන කෙනෙක් ඉන්නවනේ තේරෙන මම එහෙම ටිකක් එක්ස්ප්ලেইন කරන්න මේ ගෑස් කාබනේෂන් එක ගහලා හයිබෝල් ගලාස් එක සර්ව් කරනවා අයිස් කැටයක් දාලා හයිබෝල් ගලාස් එක සර්ව් කරනවා ගානිෂ් එක විදියට යූස් කරේ දැන් ඉන්ස්පිරේෂන් එක චීස් කොත්තුනේ දැන් මේකේ චීස් තියෙන්න ඕන හැබැයි ගොඩාක් හෙවි චීස් උඩට ක්‍රීමි ලේ එකක් වගේ දැම්මොත් මේ කොක්ටේල් එක ගන්න ඒක සෙට් වෙන්නේ නැහැ හරිද ඒකින්ද ඒකත් අලුත් ටෙක්නිකයක් යූස් කරා එයාස් කියලා දිනවා කොක්ටේල් එයාස් කියලා ඒක ගොඩාම යූස් කරන්නේ ගානිෂයක් විදියට එතකොට ලෙස්දින් පවුඩර් කියලා දින බොන්ඩින් ඒජන්ට් එකක් ඒක ඇවිල්ලා කිචන් එක පැත්තෙන් තමයි අපි හොරකම් කරන්නේ ඒ කියන්නේ ඒක ඇවිල්ලා ඒකෙන් මොලකියුල මික්සොලොජි මොලකියුල ගැස්ට්‍රොනොමි කියලා දෙකක් තියෙනවා ගැස්ට්‍රොනොමි පැත්ත කිචන් එකෙන් තමයි ගොඩක් කරන්නේ එතකොට ලෙසින් පවුඩර් කියන්නේ බොන්ඩින් ඒජන්ට් එකක් ඔය මම හිතන්නේ යාලා පේස්ට්‍රි එකේ එහෙම යූස් කරනවා ඒවා ඒකෙන් ටිකක් දාලා ඒකේ තියෙන මෙෂර්මන්ට් එකක් ඒකෙන් ටිකක් දාලා මොනවා හරි ලික්විඩ් අපිටම දැන් මගේ චීස්නේ චීස් එක ලික්විඩ් එකක් කරලා මම හදා ගන්නවා වතුර දාලා මොනවා හරි කරලා සෝල්ට් දාලා ලික්විඩ් එකක් කරලා හදාගෙන ඒකට අර ලෙසින් පවුඩර් දාලා අර ෆෝම් කරන පොඩි තියෙනවා මේ බීට් එකක් වගේ එකක් ඒකෙන් ෆෝම් කරාම පොඩ්ඩක් එනවා පෙන ගතිය ඊට පස්සේ මම දානවා එකට ඔක්සිජන් මෝට් එකක් අපි මාල් ටැංකියට දාන ඔක්සිජන් මෝට් එක තියෙන්නේ ඒක මාල් ටැංකියට දාපු එක නෙමෙයි අලුත් එකක් කරා අලුත් එකක් කරා අරගෙන දානවා දැම්මම අර එයා එක එනවා මෙහෙම පෙන ගොඩක් වගේ ඒක හෙවි නෑ ඒක මෙහෙම කටේ ගෑවුනහම නිකන් අර මේ කිරි බිව්වම අර පෙන වගේ තියෙන්නේ ඒක වගේ ඒක හැම නැති වෙලා යනවා හැබැයි ෆ්ලේවර් එක පොඩ්ඩක් අපිට දැනෙනවා සුවඳ දැනෙනවා ඒ ටික දැනෙනවා ඒකෙන් අරගෙන දානවා කොක්ටේල් එක ග්ලාස් එකකට එතකොට එහෙම තමයි කොත්තු එක ෆිනිෂ් කරේ එතකොට ඒකේ උමාමි තියෙනවා සේවරි තියෙනවා අර චීස් සුවඳ රස ඒ ටික එනවා ඔය ටික එනවා තුන්වෙනි එක විදියට ඉන්ස්පයර් කරේ ස්ට්‍රීට් ෆුඩ් සීන් එකේ තියෙනවා අනිවාර්යෙන්ම අයිස් මයිලෝ මොකද අපි මම හොටෙල් එකේ වැඩ කරද්දිත් අපි පාන්දර ඕෆ් වෙන්නේ අපි ගිහිල්ලා ඔය ටික කාලා අන්තිමට අයිස් මයිලෝ එකක් බීලා තමයි එන්නේ කම්ප්ලීට් වෙන්නේ ඒකෙන් තමයි ඊට තුන්වෙනි එකට ඉන්ස්පිරේෂන් එක ගත්තේ අයිස් මයිලෝ එක ඒකෙත් ඔය ඇල්කොහොල් එකයි මොනාද කොෆී ඒ ටික දාලා ෂේක් කරලා උඩට මයිලෝ එකෙන් ෆෝම් එකක් දාලා එහෙම තමයි ඒක කම්ප්ලීට් කරේ. ඒක දුන්නෙත් මම නිකන් මෙටල් කප් එකක. අපි සාමාන්‍යයෙන් අර එළියේදී ගන්නදී දැන් අපිට ටේක් අවේ දෙන හින්දා අර කප් එකේ දුන්නාට සාමාන්‍යයෙන් ඔය ස්ට්‍රීට් ෆුඩ් කඩවල දින්න යන මෙටල් කප් එකේ නිකන් ස්ටේන්ලස් ස්ටීල් කප් එකනේ. ඒක තමයි දුන්නේ. ජජස් තුන් දෙනා කැමති වුණා. ජජස් තුන් දෙනා ගොඩක් කැමති වුණා ඩ්‍රින්ක්ස් තුනේ ඉන්ස්පිරේෂන් එකට සාමාන්‍ය ප්‍රසන්ටේෂන් එකට. ඔඩෙල් ෂෝරූම් එකේ shopping කරන ගමන් ආසී ෆිස් බොන්න. ලංකාවේ කුරුදු ලංකාවේ අන්නාසි එක්ක natural flavor combinations 37කින් සෑදුණු ආසී ෆිස් අදම මිලදී ගන්න. අර ප්‍රසන්ටේෂන් එක කියලා කිව්වේ ප්‍රසන්ටේෂන් එක කියන්නේ මම කියන්න ඕනේ මේක. විස්තර කරන්න ඕන. මෙහෙමයි ආයුබෝවන් හරි good evening හරි මොනවා හරි කියලා මගේ නම මේක මම ආවේ මෙහෙ ඉඳන්. ඔව් ඒක නැතත් මොකද්ද මේ හදපු එක ගැන විස්තර කරන්න. හදපු එක ගැන විස්තර කරන්න ඕන. මොන වගේ දේවල්ද ඔයා කියන්නේ? කියන්න ඕන. එතකොට මගේ ඩ්‍රින්ක් එකට ඉන්ස්පිරේෂන් එක මම ගත්තේ ස්ට්‍රීට් ෆුඩ් වලින් කියලා කියන්න ඕන. දැන් එතෙන්දී ඊළඟට මේක ඉන්ස්පයර් කරේ බ්ලැක් ටී වලින් කියලා මුලින්ම කියලා ඒ ටික කියලා ෆ්ලේවර්ස් මෙන්න මේ දේවල් මම දාලා තිනවා. මේක මේ හේතුව හින්දා දාලා තින්නේ. බිටර්ස් දානවා බැලන්ස් කරන්න. බිටර්ස් දානවා බැලන්ස් කරගන්න. එහෙම කියලා කියනවා. හරිද? ගානිෂ් එකේ පර්පස් එකක් කියනවා. මම මේකට ගානිෂ් එක දැම්මේ ටී එකට ගානිෂ් එක දැම්මේ අපි සුෂි වලදී සයිඩ් එකක් විදිහට යූස් කරන පැලට් ක්ලෙන්සර් එකක් විදිහට ජින්ජර් පිකල් එකක්. නිකන් රෝස පාට වගේ ලස්සනයි. මම ඒක තමයි යූස් කරේ ගානිෂ් එකට. එතකොට ඒකෙදි මුලින්ම ටී එක බීලා අපිට කොත්තු කොක්ටේල් එකට යද්දි අර කොක්ටේල් එකේ ගානිෂ් එක කෑවම පැලට් එක ක්ලෙන්ස් වෙනවා අපේ. ඔටෝමැටිකලි පැලට් එක ක්ලෙන්ස් වෙනවා. මම ඒ දේවල් එහෙම කිව්වා. ඒවා ප්ලස් පොයින්ට්. එතකොට සස්ටේනබල් පැත්තත් ඒකෙන් එනවා. සස්ටේනබල් පැත්ත කිව්වේ සස්ටේනබල් පැත්ත කියන්නේ දැන් ඒ කොක්ටේල් එකට නැතුව මගේ කොත්තු කොක්ටේල් එකට එහෙම සස්ටේනබල් පැත්ත එනවා. මම ෆැට් වොෂින් වලදී එහෙම ලෙෆ්ට් ඕවර් එක මම යූස් කරනවා ඒක. අර එළියේදී කිව්වේ කොකනට් කතාවක්.
අන්න ඒ කතාව කිව්වනම් මට ඒක එක්සාම්පල් එකක් විදිහට ඒක කියන්නම්ම. එතකොට අපි හිතමු දැන් මම කොකොනට් වලින් සිරප්පයක් හදනවා. කොකොනට් ගාපු කොකොනට් පොල් ගාපුකින් සිරප්පයක් හදනවා. හදලා මම ඒක ෆිල්ටර් කරලා ගන්නවා. ෆිල්ටර් කරලා ගත්තම මම සිරප් එක විතරයි යූස් කරන්නේ. මම අර ඉතුරු වෙන කුඩු ටික පොල් කුඩු ටික මම විසි කරනවා. එතකොට ඒක වේස්ටේජ් එකක්. සස්ටේනබිලිටි කියන්නේ කොක්ටේල් එකකදී අපි මේ විසි කරන පොල් කුඩු ටික අරගෙන අපිට පුළුවන් නම් එකෙන් ගානිෂයක් හදන්න. නැත්තම් මොනවා හරි තව දෙයකට යූස් කරන්න. ඒක තමයි සස්ටේනබල් කියන්නේ. උදාහරණයක් විදිහට අපිට පුළුවන් මේ පොල් කුඩු ටිකයි තව කිතුල් පැණි හරි මොනවා හරි දාලා තව මොනවා හරි කරලා පොඩි බා එකක් වගේ මේම හදලා ගානිෂයක් වගේ කොක්ටේල් එකකින් තියන්න. එතකොට ඒක සස්ටේනබල්. අපි අරකේ ලෙෆ්ට් ඕවර් එක විසි කරලා නැහැ. ඒකෙන් වැඩක් කරගෙන. ඒ වගේ දැන් කම්පිටිෂන් වලදීත් ඒ සස්ටේනබල් කියන දෙයට ලොකු තැනක් තියෙනවා. වේස්ටේජ් අඩු කරන්න දැන් හොටෙල්ස් වල ගොඩාක් වේස්ටේජ් තියෙනවානේ. පළතුරු කපලා විසි කරනවා. පයිනැපල් වලුත් තියෙනවා ඒක. පයිනැපල් වලත් පීල් එකෙන් අපිට පුළුවන් පීල් එකයි ෂුගර් සිනමන් ඔය ටික දාලා බොටල් එකක දාලා ඒක පිරෙන්න වතුර දැම්මොතින් අපිට පුළුවන් ටපාචි කියලා ඩ්‍රින්ක් එකක් හදාගන්න. ඒක නැචරල් ෆර්මන්ටඩ් ඩ්‍රින්ක් එකක්. ටපාචි කියලා කියන්නේ ඒකට. ඒක මෙක්සිකෝ වල කියන්නේ ප්‍රධාන ඩ්‍රින්ක් එකක්. ඒ ෆර්මන්ටේෂන් සීන් එක වෙන්නේ ඒකෙදි. හැබැයි අපිට පයිනැපල් ගෙඩිය අනිවාර්යෙන් පොත්ත අපි කපලා විසි කරනවානේ. ඒකෙන් අපිට ඒක කරගන්න පුළුවන්. YouTube එකේම ගොඩාක් වීඩියෝස් තියෙනවා ටපාචි කියලා ගහුවම බලා ගන්න පුළුවන්, හදලා බලන්න පුළුවන්. ලංකාවේ මම දැක්ක ෆුඩ් රිවිව්ස් කරන ඒ වගේ ගොඩක් දාලා තියෙන ඒ වගේ වීඩියෝස්. ඒක එකක්. ඒ සස්ටේනබල් පැත්ත කියන්නේ සරලව ඒක. ඔය දේවල් ටික තමයි. කම්පිටිෂන් එකේදී ඒ ඩ්‍රින්ක්ස් 3 හැදුවා. ඒ ටික කරා පස්සේ මම ලංකාවෙන් මම වින් කරේ. එතකොට මට හම්බුණා chance එක ඉන්දියා යන්න. ඊට පස්සේ මම කලින් ගිහිලා තිබ්බේ නෑ කිසිම රටකට ගිහිලා නෑ. ඒකෙන් අර වර්ල්ඩ් ක්ලාස් එකට යන්න හම්බුනේ. නැෂනල් කම්පිටිෂන් එකේ. ඒකේ මම නැෂනල් මෙහි ලංකාවේ එක වින් කරාම මට යාලා එහෙ යන්න තිබ්බා. මට ඒ ලංකාවේ පළවෙනි ඒ කියන්නේ ඒ 2025 අවුරුද්දේ බාටෙන්ඩ් පළවෙනියා 26. 2026. එහෙමනේ කියන්න ඕනේ. ඒක ලංකාවේ පළවෙනියා උනේ 25. හරි. ඊට පස්සේ මේකත් ලංකාවේ පළවෙනියම තමයි. හැබැයි ග්ලෝබල් කම්පිටිෂන් එකක ඉන්දියාවේ ඒ පාට් එකට. ඊට පස්සේ මට යාලා කතා කරා බැංගලෝර් වල යාලාගේ ට්‍රේනින් එකකට. යාලාගේ ස්ටුඩියෝ එකක් එහෙම තියෙනවා. ඊළඟට ලැබ්ස් තියෙනවා. වෙනම ලොකු ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා යාලාගේ බෙවරේජ් වලට. එයාලත් ඇල්කෝහොල් කම්පැනියක් ඩියාජෝ කියලා. ලෝකේ තියෙන ලොකුම කම්පැනි එකක්. එයාලා අර කොක්ටේල්ස් පැත්තට සපෝට් කරනවා. මම ගියා එතන ට්‍රේන් වෙන්න. ගොඩක් ෆර්මන්ටේෂන් වලට එහෙම ඉන්දියාවේ ගොඩක් තැනක් තියෙනවා. බැංගලෝර මේ ඊට පස්සේ ඒ ටික බලලා ඔය සාමාන්‍යයෙන් එයාලා නෙක්ස්ට් කම්පිටිෂන් එකට දෙන්න තියෙන ඇඩ්වයිස් ටිකත් අපිට වෙන වෙනම දීලා මේම ඔක්කොම ඉතින් ලංකාවේ මං විතර ඉන්දියා සෙට් එකක් එක තමයි ඉන්දියාවේ නේපාල් කොල්ලෙක් හිටියා ඒ ටිකත් එක්ක ඒ ටික ඉගෙන ගත්තා කරගෙන ලංකාව නියෝජනය කරමින්ද ගියේ නැත්නම් අර නියෝජනය කරා රයිට් ඒ කරා මේ දෙවනි පාර කම්පිටිෂන් එකට ගියා. ඊට පස්සේ දෙවනි පාර තිබ්බේ දිල්ලි වල. ඒක ඇවිල්ලා දවස් 3ක කම්පිටිෂන් එකක්. ලංකාවේ කම්පිටිෂන් තියෙන්නේ සාමාන්‍යයෙන් එන්ට්‍රි එක තියෙනවා මෙහෙ. ඊට පස්සේ සෙමි එක තියෙනවා. ඊට පස්සේ මෙහෙමනේ තියෙන්නේ රීජනල් සෙමි. ඊට පස්සේ ෆයිනල් නේ. ඒක ටික කාලෙන් කාලෙට තියෙන්නේ. මේක ෆයිනල් එක ඉන්දියා ෆයිනල්ස් දවස් 3කට තිබ්බේ. එතකොට මුල් දවසේ අපිට තිබ්බා චැලෙන්ජ් දෙකක්. ඒ කියන්නේ ඩොන් හුලියෝ කියලා ටිකීලා එක කිනුයි සිංගල්ටන් එකේ චැලෙන්ජ් දෙකක් තිබ්බා. සිංගල්ටන් එකේ අපිට තිබ්බේ මියුසික් එකක් ඉන්ස්පයර් කරලා කොක්ටේල් එක හදන්න. හරිද? ඒක වෙනම සීන් එකක්. මමත් ෆස්ට් ටයිම් තමයි එහෙම එකක් කරේ. එතකොට අපි මොනා හරි අපි ලංකාවේ හරි පිටරට හරි සින්දු 3ක් අරගෙන ඒකේ ස්ටෝරි එකකට හරි ඒකේ වයිබ් එකට හරි මොනාට හරි මැච් වෙන්න අපි කොක්ටේල් එකක් හදන්න ඕන. ඒකේ ගයිඩ්ලයින්ස් තියෙනවා තව ඒක හදන්න ඕන. මට මතක හැටියට විනාඩි 6ක් වගේ ඒකට. කොහොම හරි මම එකක් කරා සිංගල්ටන් එකට එලිමන්ට් ග්‍රාස් කොකනට් අපිට ලංකාවේ තියෙන ෆ්ලේවර්ස් ටික ඒ ටික දාලා සහ ජස්මින් අනම්මනම් ෆ්ලෝරල් ඒ ටික දාලා කොක්ටේල් එකක් කරා. ඒකේ සින්දු 3ක් දැම්ම. මට සින්දු 3ම මේ ලංකාවේ නෙවෙයි දැම්මේ. මනේ තුනේ නම් මතක නැහැ. ෆෝන් එකේදී කොහොමද මාව ජජ් කරන්න හිටියේ ඉන්දියා එක්කෙනෙක් හිටියා.
ජොනිමෝක ගලෝබල් ඇම්බැසිඩර් හිටියා ටීම් ෆිලිප්ස් කියලා මට යාගේ නම මතකයි අනිත් එක නම මතක නැහැ. එතකොට කම්පිටිෂන් එක කරන්න තියෙන්නේ ජජස්ලා දෙන්න හෙඩ්ෆෝන් දෙකක් දාගන්නවා මම හෙඩ්ෆෝන් එකක් දාගන්නවා ඕඩියන්ස් එකට හෙඩ්ෆෝන්ස් පැත්තක තියලා තියෙනවා කැමති විදිහට දාගන්න පුළුවන් එහෙම තමයි. එතකොට මගේ මියුසික් එක යාලටත් අහගෙන මං කියන දේත් අහගෙන කොක්ටේල් එක බලන්න පුළුවන්. එහෙම තමයි තිබ්බේ ෆස්ට් රවුන්ඩ් එකේ. සෙකන්ඩ් රවුන්ඩ් එක ඩොන් හොලියෝ වලින් තිබ්බේ. ඒකට මම අර කලින් කරා වගේ සිලෝන් සවනස් කියලා මං හදාගෙන ගියා. නාරං ඊළඟට ලෙමන් දෙහි ඔය තුන මික්ස් කරපු සිට්‍රස් එකයි කිතුල් පැණි අරන් ගියා. කිතුල් පැණි යාලා දන්නේ නැහැ. මොකද ලංකාවේ දෙන්නේ. කිතුල් පැණි කිව්වම දන්නේ නැහැ. මේ ඒක හයිලයිට් වෙනවා එතකොට. එයාලා දන්නේ නැති දේවල්. තහ සිනමන් දන්නවා ලංකාවේ බෙස් සිනමන් ලංකාවේ කියලා එයාලා කියනවා. ඒක දන්නවා. එයාලා දන්නවා. කිතුල් පැණි තමයි එතකොට ස්ටාර් ඉන්ග්‍රීඩියන්ට් එක. කොක්ටේල් එක සාමාන්‍යයෙන් ස්ටාර් ඉන්ග්‍රීඩියන්ට් එකක් මොනවා හරි තියෙන්න ඕනේ. දැන් මම ඔයාලට හැමදාම මේක දෙහි මේක දුන්නොතින් ඔයාට නෑ එච්චර ගාණක් නෑ. මම කියනවා මේකේ තියෙන නාරං. මේකේ තියෙන්නේ මෙන්න මේවා ජම්බෝල. ඒ වගේ දුන්නොතින් පොඩි ඉන්ට්‍රස්ට් නේ ඒක පොඩ්ඩක්. ඒක තමයි කොක්ටේල් එකක තියෙන ස්පෙෂැලිටි එක. රයිට්. එතනදිත් උනේ එහෙම ඒ දේවල් ටීම එක කරා. මම මේ ග්ලාස් එකක නෙවෙයි දැම්මේ ඒක වෙසල් එකක. ඒක මම මොනවද ඒකට කියන්නේ ලන්තෑරුම කියලා අපේ පායගේ තියෙනවා. එකක් අරන් ගිහලා නිකන් අර මේ දුඹුරු පාට වගේ නිකන් රස්ටඩ් පේන්ට් එකක් ගහලා වෙල් ක්ලාස් ලෝගෝ එක ගහලා එහෙම අරන් ගියේ ස්මෝක් කරලා ඒ කියන්නේ ලන්තෑරුම කොහොමත් පත්තු වෙන සීන් එක තියෙනවානේ. සිනමන් එකක් ස්මෝක් කරලා එහෙම කරේ. ඒකටත් ගොඩක් කැමති වෙන කට්ටිය. ෆස්ට් ඩේ එකේ ඒක තිබ්බේ. දෙවෙනි දවසේ තිබ්බේ ප්‍රශ්න 10ක පේපර් එකක්. ඒ ටික තිබ්බා. ඊට පස්සේ දෙවෙනි දවසේ ඊට පස්සේ ෆ්‍රී අපි. තුන්වෙනි දවස් තමයි টොප් 8 අරගෙන টොප් 8 අයට තියෙනවා විනාඩි 6කින් ඩ්‍රින්ක්ස් 6ක් හදන්න. එතකොට ඒකෙදි බලනවා ටෙක්නික් බලනවා ස්පීඩ් එක බලනවා කොක්ටේල් මේ ෆ්ලේවර්ස් බැලන්ස් කරගන්න විදිය බලනවා. ජජස්ලා 4 දෙනෙක් 4 පැත්තෙන් බලනවා. එහෙම තියෙනවා. එදාම හවස තියෙනවා වර්ල්ඩ් ක්ලාස් ෆෙස්ටිවල් එක කියලා. ලොකු ෆෙස්ටිවල් එකක්. ඇත්තටම බාටෙන්ඩින් වලට එච්චර ලොකු දෙයක් කරනවා මම ෆස්ට් ටයිම් දැක්කේ. ඒ කියන්නේ ඩුබායි වල මේ හැමතැනම තියෙනවා ඕක. මගේ S2කට මම ෆස්ට් ටයිම් දැක්කේ. වීඩියෝස් දැක්කට මම S2කට ෆස්ට් ටයිම් දැක්කේ එකෙන්. ලොකු නිකන් කොන්සර්ට් එකක් වගේ ලොකු දෙයක් බාටෙන්ඩින් වලට එහෙම කරනවා ෆෙස්ටිවල් එකක් කරනවා මම දැක්කම. ෆුඩ් ස්ටෝල් දාලා වර්ල්ඩ් ක්ලාස් කියලා ගොඩාක් කෑලා මහන්සි වෙලා හැමදේම ඩීටේල්ස් තියෙනවා. අපිට යන වෙලාවෙ ඉඳන් හැම දෙයකටම අපිව ගන්න කට්ටියද ඩ්‍රයිවර්ස්ලාද ඊළඟට අපිව චෙක් ඉන් වෙද්දී අපිට වර්ල්ඩ් ක්ලාස් ඒ කියන්නේ ඇජෙන්ඩා එක හැමදේම අපිට හම්බ වෙනවා. ඇත්තටම මේ ෆස්ට් ටයිම් මම මේ වගේ එක්ස්පීරියන්ස් එකක් ගත්තේ. මම ආයි ඊළඟ අවුරුද්දෙත් කරන්න තමයි හිතාගෙන ඉන්නේ. බලමු ඉතින්. ඔය ටික තමයි කම්පිටිෂන් එක පැත්තේ. එළියේදී කිව්වර ක්ලැරිෆිකේෂන් වගේ වචනයක් කිව්වා. මොකද්ද මේ ක්ලැරිෆිකේෂන් කතාව? ක්ලැරිෆිකේෂන් කියන්නේ මොකද දැන් මේ මම ඔයාගේ මේ ටික අහන්නේ දැන් ඔයා බායකේ වැඩ කරනවා මම දැකලා තියෙනවනේ. ඒවත් එක්ක දැන් මේකෙත් අර ස්පෙෂලිටි දේවල් ටිකක් තියෙනවා. දැන් අපි මම ඔය මේ කොරියන් කතා එහෙම බලනවා උයන කතා. හරිද? ඒ වගේ මං හරියට ඉන්ස්පයර් වෙනවා ඔය උයන හදන අරවට මේවට. දැන් මේකත් මම දැක්කා. මොකද්ද මේ ක්ලැරිෆිකේෂන් කියන්නේ? ක්ලැරිෆිකේෂන් කියන්නේ අපි සාමාන්‍යයෙන් අපි එක්සාම්පල් එකක් විදිහට ගමුකෝ මේල් කොෂින් කියලා ටෙක්නික් එකක් තියෙනවා. ඒක ක්ලැරිෆිකේෂන් ටෙක්නික් එකක්. එතකොට ඒකෙදි වෙන්නේ අපි පයිනැපල් කියලා හිතන්නකෝ. සිම්පල් පයිනැපල් ගම මෙතන පයිනැපල් තියෙන නේද? මේ පයිනැපල් එකක් අපි බ්ලෙන්ඩ් කරලා අරගත්තාම ඒකේ පාට නිකන් අර කහ පාට ඇතුලේ දේවල් පා වෙනවා. එහෙම තියෙනවනේ. එතකොට අපිට පුළුවන් මේක මිල්ක් වොෂ් කියලා ටෙක්නික් එකක් තියෙනවා. ඒක යූස් කරලා ක්වැලිෆයි කරගන්න. එතකොට කරන්නේ 4 part පයිනැපල් අරගෙන 1 part මිල්ක් දාලා ඒකට දානවා 10 ml වගේ ලයිම්. අර කිරි මිදෙන සරලවග කිරි මිදෙන සීන් එක තියෙන්නේ. ඔතනදී අර එන්සයිම් ටික අල්ල ගන්නවා කිරි වලට ලයිම් වැටෙනවා. එයා කර්ල් වෙනවා. එතකොට අර පයිනැපල් එකේ තියෙන අනම්මනම් එන්සයිම් ටික අල්ල ගන්නවා මේකෙන්. ඊට පස්සේ අපි මේක කොෆි ෆිල්ටර් එකක් හරි චීස් ක්ලෝත් එකක් හරි දාලා තිබ්බම යටින් ඩ්‍රොප් එක හරි පොඩ්ඩ හරි වැටලා මේක තනිකරම වැටෙන්නේ අරකින් අල්ලගෙන ෆුල් ක්ලියර් ලික්විඩ් එක. ක්ලැරිෆිකේෂන් කියන්නේ ඒකට. එතකොට අපිට නිකම්ම පයිනැපල් ජූස් එකක් දාලා අපි හයිබෝල් ඩ්‍රින්ක්ස් වගේ හදද්දී අපි කැමති නෑනේ ගොඩාක් හයිබෝල් ඩ්‍රින්ක් එක සාමාන්‍ය හයිබෝල් ඩ්‍රින්ක් එකක් ගොඩක් දුරට ක්ලියර් තියෙනකොට ඒක
අලුත් ටෙක්නික් එක ලස්සනයි සහ ඩ්‍රින්ක් එක ක්ලීන් ෆ්ලේවර්ස් ක්ලීන් එහෙම තියෙනවා දැන් අපි හයිබෝල් ඩ්‍රින්ක් එකක් වගේ හදද්දී අපිට එතකොට ඒක යූස් කරන්න පුළුවන් පයිනැපල් එකෙන් ක්ලියර් ලික්විඩ් එක තව ටෙක්නික් එකක් තියෙනවා ෆ්‍රීස් ක්ලැරිෆිකේෂන් කියලා ඒක අලුත් එකක් ටිකක් අලුත් ඒකෙදි මුකුත් අනම්මනම් දේවල් යූස් කරන්නේ ඒකෙදි කරන්නේ නැචුරල් අපි හිතමු වෝටර්මෙලන් එකක් කියලා වෝටර්මෙලන් එක බ්ලෙන්ඩ් කරලා ජූස් එක අරගෙන ඒක අපි ෆ්‍රීස් කරනවා හොඳටම ෆ්‍රීස් කරලා අපි ඒකේ අයිස් කැටේ වගේ එක අරගෙන කොෆි ෆිල්ටර් එකක් උඩින් තියලා අර ස්ට්‍රේන් එකකට දාලා කොෆි ෆිල්ටර් එක උඩින් තියලා තිබ්බම අර අයිස් කැටේට ඔක්කොම අර පල්ප් එකේ පළතුරු කෑලි වගේ තියෙන ඔක්කොම ටික අල්ල ගන්නවා අයිස් එකට යටින් වැටෙනවා ක්ලියර් ලික්විඩ් එක ඒකත් අර අලුත් ටෙක්නික් එක ඒ කියන්නේ ඇත්තටම මේ මුකුත් නැචුරල් මුකුත් දේවල් යූස් කරනකොට නැචුරලිම ගන්න ක්‍රමයක් එක. තව තියෙනවා පෙක්ටින් ක්ලැරිෆිකේෂන්. එහෙම ගොඩාක් ක්ලැරිෆිකේෂන් තියෙනවා. ක්ලැරිෆිකේෂන් එකේ වාසිය ඇවිල්ලා අපිට මේ අර තියාගන්න පුළුවන් කාලය වැඩි. අපිට එතකොට ඒක සිරප් එකක් කරන්න පුළුවන්. දැන් මම පයිනැපල් එක විදියට ගත්තොත් පයිනැපල් එක ක්ලියර් කරලා අරගෙන ක්ලැරිෆයි කරලා අරගෙන මට ඒකට ෂුගර් ටිකක් ඇඩ් කරලා. ඒතර පයිනැපල් එකේ පාට මොකද්ද? සුදු පාටයි. ක්ලියර් ලික්විඩ් එක. ඒ කියන්නේ ලාවට කහ පාටක් වගේ තියෙනවා. හැබැයි අර මුත් කෑලි ඇතුලේ පාවෙන්නේ මොකුත් නැහැ. ලික්විඩ් එක ක්ලියර්. එතකොට අපිට ඒකට ෂුගර් ඇඩ් කරලා අපිට ඒකෙන් සිරප් එකක් හදා ගන්න පුළුවන්. එතකොට අපිට සිරප් එක ගොඩක් කල් තියා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි දමු දවස් 5ක් 4ක් එහෙම ඒක හදන එක අනුව තමයි තියා ගන්න පුළුවන්. එතකොට එතනත් අහක යන්නේ. මොකද ඔයා එක දවසකට හදලා පයිනැපල් බ්ලෙන්ඩ් කරලා ඒකට සීනි දාලා බ්ලෙන්ඩ් කරලා තියාගත්තොත් ඔයාට ඊළඟ දවසේ ඒ විදියට යූස් කරන්න බෑ. අතනදී ක්ලියර් මේ ක්ලැරිෆයි කරලා අරගෙන ෂුගර් හරි මොනවා හරි දාලා ඒක තව ටිකක් කල් තියාගන්න පුළුවන්. ක්ලැරිෆිකේෂන් පැත්තෙන් ඔය වගේ තව ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මම දන්නේ නැති දේවලුත් ගොඩක් තියෙනවා. තව තාම මමත් ඉගෙන ගන්නවා සමහර දේවල්. මම Instagram එකෙන් ගොඩක් ඉගෙන ගන්නවා. ඒකේ තියෙනවා ගොඩක් මම ෆලෝ කරනවා ගොඩක් ග්ලෝබල් බාර්ටෙන්ඩින් ඒ කියන ටෙක්නික් කියලා දෙන අය ඉන්නවා ගොඩක්. එයාලා මම ගොඩක් ඔය අලුත් දේවල් ඉගෙන ගත්තේ කොහෙන්ද? ඒ කියන්නේ ඔය අලුත් දේවල් වා සර්ච් කරලා ඉගෙන ගත්තද? දැන් තව දෙයක් තමයි ඔයා හොටෙල් ස්කූල් එකක ඉගෙනගෙන නැහැ. මේක ස්පෙෂල් කෝස් එකක් හැටියට මං හිතන්නේ ඔයා ඒ කියන්නේ මුල් කාලේ කරා කියලා. ඔයා ප්‍රැක්ටිස් එකෙන් තමයි කරලා තියෙන්නේ. ඒතර ගොඩක් කට්ටිය දැන් මේ බාර්ටෙන්ඩින් වලට බැරිස්ටා වලට ගොඩාක් කට්ටිය කැමති. ඔයාට මොකද හිතෙන්නේ? ඔයා ඒ කියන්නේ ඔයාට මොකක් හරි මං කියන්නේ අර ඔයාගේ මොකක් හරි තිබ්බ වාසනාවකට බේබද්දෙක් නොවි ඒ කියන්නේ බේබදුකමින් වෙන ප්‍රයෝජනයක් ගත්තා. මං අහන්නේ මේක බලන් ඉන්න කොල්ලෙට්ට ඔයාට දෙන්න තියෙන මේක මොකද්ද මේ මෙසේජ් එක? ඔයාගේ ලයිෆ් එකේ දැන් ඔයා මේ ගත්ත එක්ස්පීරියන්ස් එකද? ඒතර කෝස් එකක් කරන එකද? හොටෙල් ස්කූල් කියන එක දැන් පොඩ ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙනවා. බැරිස්ටා කරන එක ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙනවා. බාර්ටෙන්ඩින් කෝසස් තියෙනවා. ඒ ගැන පොඩි අදහසක් දෙන්න මට. ලංකාවේ අන්නාසි වලින් ලංකාවේ හදන ලංකාවේ ජූස් එක ආසයි NFC අදම ග්ලෝ මාක් එකෙන් මිලදී ගන්න. හරි. එතකොට මට මුලින්ම කියලා ඉන්න ඕන මේ මම ඉගෙන ගත්ත දේවල් මුලින්ම මේ මම ගොඩක් දේවල් ඉගෙන ගත්තේ YouTube එකෙන් සහ Instagram එකෙන්. ඒ දේවල් මම වීඩියෝස් බලලා ඒක කරලා බලනවා. මම වැඩ කරද්දී මම ෂේක මූවමන්ට් අන මගේ ඒ දාන ෆ්ලෙයාර් ටෙක්නික් උනත් ගොඩක් කියවා මම YouTube එකෙන් නැත්නම් Instagram එකෙන් දැකලා. කවුද ඔයාගේ YouTube මේ කියන්නේ බාර්ටෙන්ඩින් YouTuber කවුද? ඔයාගේ ඔයා වැඩ නිකන් ඉමිටේට් කරපුවා හරි නිකන් එහෙමයි. ආසම ඩයිල් එක ඇවිල්ලා ඇලෙක්සැන්ඩර් ස්ටිවන් කියලා ඉන්නවා. එයා ආසයි. හැබැයි එයාට වැඩිය මං සමහර නිකන් නමක් ගමක් නැති සමහර කවුන්ට්ස් වලින් සජෙස්ට් වෙන වීඩියෝස් දැකලා මං ඒවා සේව් කරගෙන මං ඒවා පස්සේ කරලා බලලා ප්‍රැක්ටිස් වෙලා තියෙනවා. එහෙම කරලා සමහර ජිගර් මූවමන්ට් ඔය ෂේක් අපි නිකම්ම කොක්ටේල් එක හදන වැඩිය මොනා හරි අර අතපය දාලා මෙහෙම ෆෝ කරලා ඔය වගේ ටෙක්නික් තියෙනවානේ. ඒවා කරද්දි තමයි ලස්සන. මමත් ආසේ තව බාර්ටෙන්ඩර් කෙනෙක් ඒක එහෙම කරනවා බලන් ඉන්න. ඒක කරන්නේ ඔයාලා මේ ඒක ආර්ට් එකක්. කොක්ටේල් එක ගන්න කෙනාට පොඩි ආතල් එකක් දෙන්නේ නේද? ඒක ඇත්තටම අපිටත් සැටිස්ෆයින් ආර්ට් එකක්. නිකම්ම අර කම්මැලි කමට වගේ ඔහොම දාලා ඔහොම දෙනවට වැඩිය ඒක තමන්ගේ ආර්ට් එකක් තියෙද්දි ඇත්තටම මං කොක්ටේල් සදද්දී මාව වීඩියෝ කරන ගෙස්ලා ඉන්නවට. ඒක ඇත්තටම මේක බිස්නස් එක පැත්තෙනොත් සහ අපිටත් ඒක පර්සනලිත් අපිට වාසි. මම කියන්නේ ඔයාලා Instagram දානවා නම් මාව ටැග් කරන්න. මම වැඩ කරන්නේ සිනමන් ලේක් සයිඩ් නේ. සිනමන් ලේක් සයිඩ් ටැග් කරන්න, කොලොම්බා ටැග් කරන්න. එතකොට ඒ සෝෂල් මීඩියා හරහා ලොකු දෙයක් වෙනවනේ. ඒක දෙපැත්තටම වාසි දෙයක්. මට පර්සනලිත් ඒක මට වටිනවා. ඒක එකක්. සහ මතක් කරන්න ඕන සුපුන් දිල්ෂාන් ලංකාවේ බාර්ටෙන්ඩින් වලට YouTube කෙනෙක් බාර්ටෙන්ඩින් වීඩියෝස් කරන කෙනෙක්.
එයා මං පර්සනලි දන්නවා පස්සේ දන්න එයා විඩියෝස් කරන්න අරගෙන පස්සේ ලංකාටාහ මේ හම්බුනේ ඩුබායි වල ඉන්නේ දැනට මං හිතන්නේ සිංගප්පූරුවේ ඉන්නේ එයාත් ගොඩක් දේවල් ළමයින්ට කියලා දෙනවා බේසික් දේවල් එහෙම ළමයින්ට ඇඩ්වයිස් දෙනවා එයා වීඩියෝස් කරනවා මම දන්න කෙනෙක් එයා ගැන මතක් කරන්න ඕන සා ඊළඟට ඔය බාටෙන්ඩින් කෝස් ගැන මතක් කරන්න බාටෙන්ඩින් කෝස් ගොඩක් තියෙනවා දැන් බාටෙන්ඩින් කෝස් වලින් ඇවිල්ලා කම්පිටිෂන්ස් වින් කරලා සහ හොටෙල්ස් වල හොඳ තැන්වල ඉන්න ළමයිත් ඉන්නවා එහෙම අයත් ඉන්නවා මම දන්න මගේ යාළුවොත් ඉන්නවා ගොඩක් එහෙම තව පොඩි දෙයක් කියන්න තියෙනවා පොඩි මිස්අන්ඩර්ස්ටෑන්ඩ් එකක් තියෙනවා ළමයින්ගේ බාටෙන්ඩින් කෝස්සයක් කරපු ගමන් එක පාරට බායකට එල්ලා වැඩ කරන්න පුළුවන් කියලා ඒ කෝස් කරන ළමයින්ට ගොඩක් තියෙන ලෙඩක් කියන්නේ ඒක ඩබින් කෝසල්ටත් පොදුයි ඒ මේ කෝස් එක කරපුවම අපිට ජොබ් එකක් හම්බ වෙනවා දැන් මගේ ඩබින් ප්‍රසන්ටිං ඔක්කොම වෙනවනේ එහෙනම් මේක දැන් මට ප්‍රසන්ට් කරපුවාම මම මේ කෝස් එක කරපුවාම මට දැන් ටීවී එකේ ප්‍රසන්ට් කරන්න ඕන ජොබ් එකක් දෙනවද කියලා අහනවා ඒකට හොඳ ආන්සර් එකක් අපි ඒක කියමු එතකොට ඒකෙදී දැන් මටත් ටික්ටොක් එකෙන් ෆේස්බුක් එකෙන් එහෙම සමහරලාට මැසේජ් දානවා අයියේ ඔයා මේ කොහෙන්ද ඉගෙන ගත්තේ අපි මේ කෝස් එක කරොත් සැලරි එක කීයක් වෙයිද ඒක මට කියන්න බෑ ඉතින් ඒක ඒ කියන්නේ අපි යන මේක අනුව තමයි ඒක එතකොට කෝස් එක පැත්තෙන් ගත්තාම මේ කතන්දරේ අපි මාස 3ක හරි 6ක හරි අවුරුද්දක හරි කෝස් එකක් කරලා එකපාරට බායකට ආවා කියලා අපිට බායගේ මැච් එකක් ගහගන්න අමාරුයි සරලව කිව්වොත් අමාරුයි එතකොට අපිට අත්තේ හුරුව තියෙන්න ඕන ලික කොහෙද තියෙන්නේ ලික මොනාද මේකෙන් මොනාද කරන්නේ මේකේ කියන්නේ කොක්ටේල්ස් හදන එකම නෙවෙයි බඩු ඕඩ කරන්න මේ ඔක්කොම කරන්න ඕන බාටෙන්ඩ බඩු ඕඩ හැමෝම හිතන් ඉන්නේ බායක ගාවට ඇවිල්ලා සමහරු මට යාළුවෝ එහෙම විහිළුවට කියනවා දන්නේ නැති කට්ටිය කියන්නේ ඉන්ඩස්ට්‍රි එකෙන් දන්නේ නැති උඹට ඉතින් ඇවිල්ලා උඹට මොකද්ද කරන්න තියෙන්නේ උඹට තියෙන්නේ ඉතින් ඕක ගත්තා වක් කරලා දුන්නනේ එහෙම කියනවා හරිද ඒක දිනමාරව දන්නේ අපි හරිද මම දැන් නොකර දැන් බායක ඇතුලේ වැඩි හිටියේ නැතුණාට මම වායගේ ඉන්නකොට මම අපිට කරන්න තිබ්බේ බඩු ඕඩර් කරන්න ඕන ලයිම් ටිකේ නම් අපි ඕඩර් කරන්න ඕන ඊළඟ ස්ටෝර්ස් වලට ගිහිල්ලා බඩු ගන්න ඕන ඒවට ඉක්වේෂන් ගහලා ඒව ගන්න ඕන ඊළඟට සිරප්ස් හදන්න ඕන අපි කොක්ටේල්ස් වලට සිග්නේචර් කොක්ටේල්ස් වලට යන හෝම් මේඩ් සිරප් හදන්න ඕන ඒවට බඩු ගන්න සිරප්ස් හදන්නේ කෘත්‍රිම දේවල් වලින්ද නැචරල් දේවල් වලින්ද කොහොමද අපි දැනට කොළඹයගේ යන කොක්ටේල් මගේ ක්‍රියේෂන් එක මම අලුත් මෙනු එකක් ගේනවා ළඟදිම ඒ හදන ගමන් තියෙන්නේ පරණ ඒ මෙනු එකේ තියෙන්නේ ගොඩක්ම කිතුල් ජගරි සිරප්පයක් තියෙනවා ඊළඟට අර යාල්පානම් කියලා එකක් තියෙන එක මැංගෝ චට්නි ඒ චට්නි එක ඉතින් බොටල් එක තමයි අපි ගන්න චට්නි එකයි ටැමරින් ඒ දේවල් යූස් කරන ඒවා තියෙනවා ඊළඟට තව ලෙමන් ග්‍රාස් සිරප් ඒ වගේ නැචරල් තමයි හැබැයි අපි සුගර් දාලා අපි ඒක සිරප්යක් කරනවා එතකොට අර බ්‍රෑන්ඩ් එකක් අපි ගන්නෙ නැහැ ලංකාවේ සමහර අපිට ගන්න බ්‍රෑන්ඩ් තියෙන හොඳ ග්ලෝබල් බ්‍රෑන්ඩ්ස් තියෙනවා ඒ බ්‍රෑන්ඩ්ස් ඇත්තටම හොඳයි ඒ වගේ අපිට කියන්නේ අපිට හොයාගන්න නැති පළතුරු දැන් ස්ට්‍රෝබෙරි එහෙම අපිට සිරප්යක් හදන්න ගියොත් අපිට මාර කරදරයි සහ වියදම් වැඩිනේ මේ එතකොට ඒ වගේ ඒවට අපිට ඒක යූස් කරන්න පුළුවන් එතකොට අර අපිට ලංකාවේ තියෙන දේවල් වල ඉතින් අපිට ලංකාවේ සිරප්යක් හදන්න පුළුවන් වැනිලා එකක් වුණත් අපිට මේ වැනිලා පොඩ් එකක් ගෙනල්ලා අපිට සිරප්යක් හදාගන්න බැරි කමක් නැහැ පුළුවන් හැබැයි ඉතින් ඊට වැඩිය අර හොටෙල් එක පැත්තට ලේසි අරක මොනහරි හොඳ බ්‍රෑන්ඩ් එකකින් ඒක ගන්න එක ලේසි ඒක තමයි ඔතන තියෙන කතන්දරේ අපි අර ඕගනික් දේවල් වලින්ම කරනවා නම් අපිට එහෙම කරන්නත් පුළුවන් බැරි නෑ අපිම දෙයක් බැරි නෑ බාර් එකේ කරන්න තියෙන වැඩ ගැන අපි කතා කරේ අපි කතා කරේ ඊට පස්සේ මේ සිරප් හදන්න ඕනේ හදන්න තියෙනවා ඒ ටික කරන්න තියෙනවා ඊළඟට බායක ක්ලීන් කරගන්නද ඒ හැමදේම කරන්න ඕන බායකෙන් ස්ටොක් බලන්න ස්ටොක් මේන්ටේන් කරන්න මේක වැඩි වුණත් ප්‍රශ්නයක් අඩු වුණත් ප්‍රශ්නයක් අපි හිතමු ඇල්කොහොල් මොනාහරි අපි පෝ කරද්දි මේ වෙලාව අපේ ඇතේ ස්ටොක් එක වැඩිනවා ඉතින් අපි බලන්න කට්ටිය ඉන්නවා ඒ කියන්නේ කොස්ට් කන්ට්‍රෝලින් හරි මොනාහරි කට්ටිය සුපර්වයිසර්ස්ලා ඉන්නවා එයාලා ඉන්නවා බායක ඇතුලේ සහ බායක ඇතුලේ අපිව මැනේජ් කරන්න අය ඉන්නවා සහ පිට ඉන්නවා හොටෙල් එක පැත්තෙන් ඒ දේවල් චෙක් කරන්න එහෙම කරන්නේ එතකොට ඒක වැඩි වුණත් ප්‍රශ්නයක් ස්ටොක් එක අඩු වුණත් ප්‍රශ්නයක් අඩු වුණොත් ඒකට සමහරට මොනාහරි ඊමේල් දාලා මොනාහරි කරන්න පුළුවන් නැත්නම් පොඩ ලෙටර් එකක් එහෙම එන්න පුළුවන් නේද පර්සනල් ෆයිල් එකට ඒ වගේ ලොකු රෙස්පොන්සිබිලිටි එකක් සාමාන්‍යයෙන් ෆ්ලෝ එකක වැඩ කරනවට වැඩිය මම දකින්න විදියට මම දන්නේ මම හරිද වැරදිද කියලා ෆ්ලෝ එකක වැඩ කරනවට වැඩිය බාය එකක ඉන්වෙන්ටරි එකක ස්ටොක් එකක රෙස්පොන්සිබිලිටි එකක් අරන් වැඩ කරන එක ඒක ටිකක් වෙනම එකක් බාටෙන්ඩර් කියන්නේ ටිකක් heavy job එකක් heavy job තියෙන මිනිස්සෙක් බාටෙන්ඩර් කියන්නේ
මොකද ඩ්‍රින්ක් එකක් හදලා දෙන්නේ අපි කෑමක් හදනවා වගේම තමයි. අපි ඩ්‍රින්ක් එකක් හදලා දෙන්නේ මිනිස්සෙක් ඒක බොනවා අපි දැනගන්න ඕන එක හරියට දෙන්න. ඔව් දැන් ඇඟට ඇබ්සෝබ් වෙනවා විස වෙන්න බෑ. කෑමකටත් වැඩිය ටිකක් භයානක විදිහට කියන්නේ මොනවා හරි අවුලක් වුණොතින් අවුල් ඉතින් ඒක හරියන්නේ නැහනේ. එතකොට එහෙම දෙයක් වුණොතින් මුළු බ්‍රෑන්ඩ් එකටම බලපාන්නත් පුළුවන්. සරලව මං කියන්නේ එහෙම වෙන්නේ නැහැ. බට් ඒ වගේ වෙන්න පුළුවන්. බාටෙන්ඩර් කෙනෙක්ගේ ඔය ටික තමයි වැඩ ටික තියෙන්නේ. එතකොට ඔය ඔක්කොම රෙස්පොන්සිබිලිටි එක අපිට මාස 6ක කෝස් එකකින් කපාට ඇඟට එන්නේ නැහැ. හරිද? ඒකයි සහ ගත්ත දේ ගත්ත දෙයින් තියන්න. ඒවා මනුස්සයට එන්න ඕනද? බායගේ වැඩ කරද්දී තියෙන සරල දේවල් මං කියන්නේ. ගත්ත දේ ගත්ත දෙයින් තියන්න. දැන් මම මේක මෙතනින් අරගෙන මේක දාලා ආයෙ මම මේක මෙහෙන් තිබ්බොතින් ඒක ඊළඟට එන මනුස්සයා වැඩ කරද්දී මේ අරකකෝ කියලා බලන්න ඕන. මසල් මෙමරි කියලා අපිට තියෙන එක වැඩ කරද්දී මම දැන් වැඩ කර ඉන්නකොට මම ෂේක් එක මෙහෙම අරගෙන මම ඒක බලන්නේ. ෂේක් එක මෙහෙම අරගෙන මෙහෙම තියනවා. මෙතනින් අත දාලා මම මෙහෙම බොටල් එක ගන්නවා. මම දන්නවා ගන්න බොටල් එක මොකක්ද කියලා. ඒ දේවල් එහෙම ඒවා වැඩ කරද්දී එන්න ඕනේ. ඔය වගේ ගොඩාක් දේවල් තියෙනවා. මම මේක මතක් වෙච්ච හින්දා කිව්වේ. අපේ අම්මලා මේ අහක බලාගෙන දෙහිකටිය ගන්න ෆ්‍රිජ් එකෙන්. ඒක තමයි. ඒක මසල් මෙමරි. ඒක අපිට ඒක එන්න ඕනේ. ඒ දේවල් එන්න ඕනේ. එතකොට ඒක එන්නේ අපි වැඩ කරලා එක්ස්පීරියන්ස් එකෙන්. සහ අපි රෙස්පෙක්ට් කරන්න ඉගෙන ගන්න ඕන. ගරු කර යුත්තාට ගරු කරන්න ඉගෙන ගන්න ඕන. පරණ අයට හරි අපිට දේවල් උගන්වන මිනිස්සුන්ට හරි ගරු කරන්න ඉගෙන ගන්න ඕන. ඒක එකක්. අර සමහර වෙලාවට මම දකින දෙයක් තමයි මම බාටෙන්ඩර් මම මෙහෙමයි කියලා මොනා හරි දෙයක දාගන්නවා Facebook හරි මොනා හරි දෙයක දාගෙන මෙයා කරනවා. එතකොට ඒක අර අවුරුදු ගාණක් කට්ට කාලා මහන්සි වෙලා ඒතනට ආව මනුස්සයට කරන පොඩි මදිකමක් ඒක. ඒකට කියන්නේ යම් කිසි දෙයක් කරන්න ඕන. ඒකට මහන්සි වෙන්න ඕන. බායක වැඩ කරලා මොනා හරි කරලා ඒක ඉගෙනගෙන එහෙම එන්න ඕන. මම දකින දේ ඒක. සහ අපි ගොඩක් අපේ ලංකාවේ ඉන්න ටොප් ලෙවල් බාටෙන්ඩර්ස්ලා ඉන්නවා මගේ යාළුවෝ සහ මට ගුරුවරුකම් දීපු මිනිස්සු ඉන්නවා. අපි කතා බහ කරනවා. අපි හම්බෙනවා. ඒ කියන්නේ බාටෙන්ඩර් මීට්අප්ස් තියෙනවා සමහර ලාවට. මොනවාද බාටෙන්ඩර් මේ ළඟ දිත් එකක් තිබ්බේ වගේ. එහෙම තියෙනවා. ඉතින් අපි ඒ වගේ කතා වෙනවා. අපේ අදහස් මොනවාද ඉස්සරහට ලංකාව කොහෙටද යන්නේ? බාටෙන්ඩින් සීන් එකේ ලංකාව කොහෙටද යන්නේ? ග්ලෝබලි මේක ගොඩාක් වැදගත් දෙයක්. මොකද ටූරිසම්නේ. ලංකාවට මිනිස්සු එන්නේ මම ඉස්සෙල්ලා මතක් කරේ හිරි කැටිය. හැමදාම ඒ පැත්ත ෆොරිනර්ස්ලා ඉන්නවා. එයාලා මාර ආසයි ඒ වයිබ් එකට. ඒ ඩ්‍රින්ක්ස් වලට, ඒ ක්වොලිටි එකට, ඒ දේවල් වලට එයාලා වුණත් යූස් කරන්නේ සිනමන්. ඔය අපේ ලංකාවේ දේවල් ටික තමයි යූස් කරන්නේ. ඇරක් වලින් ගොඩක් කොක්ටේල්ස් තියෙනවා. ඇරක් ඒජ් කරනවා බැරල්ස් වල දාලා. එහෙම හදනවා. අයිස් එයාලමයි හදන්නේ. එයාලගේ අයිස් ප්‍රෝග්‍රෑම් එක වෙනම තියෙනවා. ඒ වගේ අර අපේම දේවල් අපි මෙයා කරනකොට හැම දෙයකටම මේක සෑහෙන්න වටිනවා. සහ දැන් මම තව දන්න බායකක් තියෙනවා මගේ යාළුවෙක්ගේ. ඒක ස්පීකීසි ස්ටයිල් බායක. ස්පීකීසි කියන්නේ දන්නේ නැති කෙනෙක්ට මම දැනගන්න ගියා. මම දන්නෙත් නැහැ. ඔව් ස්පීකීසි ස්ටයිල් දන්නේ නැහනේ. ස්පීකීසි ස්ටයිල් කියන්නේ මේ ඉස්සර තිබිලා තියෙන ප්‍රොහිබිෂන් එරා කියලා කාලයක්. ප්‍රොහිබිෂන් එරා එකේ ඉන්නේ තහනම් සීන් එකක් හරිද? ඇල්කොහොල් පේන්න අර විකුණන්න බෑ කරන්න බෑ. එතකොට ඒ කාලෙදී සාමාන්‍යයෙන් බාස් එයාලා හදලා තියෙන්නේ අපි හිතමු ටේලර් ෂොප් එකක් කියලා. ටේලර් ෂොප් එකක් තියෙනවා එළියට ගහලා මෙහෙම නම මොනවාද මොකක් හරි නමක් ගහලා ටේලර් ෂොප් කියලා ගහලා තියෙනවා. ඇතුළට ගියාට පස්සේ ටේලර් කෙනෙකුත් ඉන්නවා මොනවා හරි වැඩ කරනවා. හැබැයි මොකක් හරි මෙහෙම දොරක් තියෙනවා. අරගෙන ඇතුළට ගියාම බායක තියෙනවා. ඒ කියන්නේ හිඩන් බායකක් වගේ. ස්පීකීසි කියන්නේ ඒකට. ඒ වගේ ගොඩාක් තියෙනවා. මෙහෙ කොළඹ කාට හරි යනවා නම් කියන්නේ මං කියන්නේ මේ ගිහිලා බීලා වැටලා මැරියන් කියලා. මං කියන්නේ නිකන් මොනවා හරි එක්ස්පීරියන්ස් එකක් ගන්න ඩ්‍රින්ක්ස් ගැන එක්ස්පීරියන්ස් එකක් ගන්න හොඳ ඩ්‍රින්ක්ස් ටිකක් තියෙනවා. එක්ස්පීරියන්ස් එකක් ගන්න යනවා නම් කොහෙද? කැම්පොන් කොහෙද? කැම්පොන් කොළඹ. කොහෙද? කොම්පැනි විදිහ තමයි තියෙන්නේ. හරිද? සර්ච් කරලා බලන්න කැම්පොන් කොළඹ කියලා Instagram තියෙනවා. Google කරලා බලුවම ලොකේෂන් එක බලන්න පුළුවන්. ඒකත් ස්පීකීසි බා එකක්. හොඳ කන්සෙප්ට් එකක්. නේලක දයාවංශ කියලා මම දන්නේ ආලියෙක් කරන්නේ. එයා මේ නිල අවසර ඇතුව කරන එකක් නේ. ඒ කියන්නේ එයා ඒ කියන්නේ ඔව් ඒක පිළිවෙලකට කරන එකක් නේ. එහෙම එකක්. ඒ කියන්නේ ඒකේ මාර වයිබ් එකක් තින්නේ. රිසර්වේෂන් එකක් දාන්න ඕන මං දන්න විදිහට යන්න. කලින් දාලා මේ ඒ පට්ට වයිබ් එකක් ඒක. ඒක
ස්පීකිසි බායකක් කියන මම ඉන්දියාවේ දෙකතුනකට ගිහින් තිනවා මං ගිය පාර ඒ වගේ මම දැක්කා මේකත් එයා ස්ටෑන්ඩඩ් එකට මේන්ටේන් කරනවා ඩ්‍රින්ක් එකේ එයා ටෙම්පරේචර් එක ඉඳන් කන්ට්‍රෝල් කරලා දෙන්න. එයා ගාව ටෙම්පරේචර් මීටර් එකක් තියෙනවා මාටිනි ඩ්‍රයි මාටිනි කියලා කොක්ටේල් එකක් තියෙනවා ඒක සාමාන්‍යයෙන් ගොඩක් සීතලට යන්න ඕන එකක්. එයා ඒකේ ටෙම්පරේචර් මීටර් එකක් තියන්නේ එයා ඒකත් බලලා යවන්නේ. ඒ තරම් එයා කන්සිස්ටන්සි මේන්ටේන් කරනවා. මේ කොල්ලෝ ටිකත් බාටෙන්ඩිං ඒ කරන කොල්ලෝ ටිකත් වැඩි ලස්සනට කරනවා. සපෝට් එක දීලා ඔක්කොම කරනවා. එතන ඇවිල්ලා තියෙන්නේ ග්‍රෑම් ස්ටෝ එකක්. මේ බයිට් කඩයක් බයිට් කඩයක් කවුරුත් දන්න මේ බයිට් කඩයක් වගේ තමයි පේන්නේ. ඒක මාර කන්සෙප්ට් එකක් ඒක. මං ලංකාවේ ඒ වගේ එකක් වෙන එකක් දැක්කේ නෑ මන් දන්නේ වෙන කොහෙද තියෙනවද කියලා. හැබැයි මම දැක්කේ ඒක විතරයි. ඒ කන්සෙප්ට් එක සහ ඇතුලේ ක්වොලිටි එක එයා මේන්ටේන් කරන ඒ දේවල් ටික තියෙනවා. සහ මගේ පැත්තෙන් මං කීකී හිටියේ අර මොනාද කෝසස් කෝසස් කරන ළමයින්ට මටගෙන කෝස් කරන්න අවුලක් නෑ. ඒක ප්‍රශ්නයක් නෑ. මිනිසුත් මොනාර ස්ටෑන්ඩඩ් එකකට තමයි උගන්න. ඒකෙන් ගන්නදී අපිත් ගන්න දැනගන්න. කෝස් එක කරලා සර්ටිෆිකේට් එක අරගෙන ඉන්ටර්විව් එකට ගියාට වැඩක් නෑ. අපේ ඔළුවේ මුකුත් නැත්තම්. මම අහලකු මීටරයක් නෙමෙයි මමත් මේ දේවල් කියන්නේ. මේ මමත් ලොකුවට ඉගෙන ගත්ත කෙනෙක් නෙමෙයි. මමත් ඕ ලෙවල් එකෙන් විතරයි කරගෙන තියෙන්නේ. හැබැයි අපි අර කරන දේ අපි උමනාවෙන් ආසාවෙන් කරන එක තමයි වටින්නේ. ඒක එක්ස්ප්ලෝර් කරන්න මොනවාද අපි YouTube එකෙන් හරි කොහෙන් හරි ඒක එක්ස්ප්ලෝර් කරන්න දන්න කෙනෙක්ගෙන් අහගන්න මොනවා හරි කරලා එහෙම කරන එක තමයි වටින්නේ. මට කියන්න තියෙන්නේ කෝසස් කරාට එකපාරට අර තැනට යන්න එහෙම හිනවන්න එපා. වැඩේ කරගෙන ගිහිල්ලා ඒකේ එක්ස්පර්ට් කෙනෙක් වෙන්න try කරන්න. මම මගේ පැත්තෙන් මම දෙන ඇඩ්වයිස් එකේක සහ Tamanට දෙයක් කරගන්න. අපි කොච්චර කවදා මොනා වැඩ කරත් අපිට යන්න කිව්වොත් සමහරලාට අපිට යන්න වෙනවා. ඒකින්ද මමත් මට කියලා දෙයක් කරගෙන නැහැ තාම. හැබැයි අපි නමක් හරි අඩුම තරමේ තමන්ගේ හදාගන්න try කරන්න. මේ බ්‍රෑන්ඩ් එකක් මොනා හරි බිල්ඩ් කරගන්න try කරන්න. ගෙස්ලත් එක්ක එන්ගේජ් වෙන්න ඒක තමයි ප්‍රධානම දේ. ගෙස්ලත් එක්ක කතා කරන්න හොඳට. බාටන් කෙනෙක් වුණාම ගෙස් කෙනෙක්ට නිකම්ම ඩ්‍රින්ක් එක දෙන්නේ නැතුව මොනාද මේකේ තියෙන්නේ ඩ්‍රින්ක් එක එක්ස්ප්ලেইন කරන්න ගෙස්ලා එක කතා කරන්න කොහොමද දවස කොහොමද ඒ දේවල් ටික අහලා ඩ්‍රින්ක් එක පැත්තෙන් ඉන්ග්‍රීඩියන්ට්ස් ගැන හරි ඒකේ බෑක් ස්ටෝරි එක හරි ඉන්ස්පිරේෂන් එක ඒ දේවල් ගැන කියන්න. එතකොට එයාලා කැමතියි කතා කරන්න සහ ඒක ඔයා වැඩ කරන බායකටත් හොඳයි. ඒ දේවල් ටික කරන්න. කෝස් එක පැත්තෙන් ඉගෙන ගත්ත දේ එතනදී ඇවිල්ලා ප්‍රැක්ටිස් කරන්න. හැමදේම අපි හැමෝම දන්න දෙයක් ප්‍රැක්ටිස් මේක්ස් යූ පර්ෆෙක්ට්. මමත් මෙතනට ගොඩක් ඇවිල්ලා ඉන්නේ ප්‍රැක්ටිස් කරලා. මම සමහර කම්පිටිෂන් වලට යනවා කලින් දවසේ කොක්ටේල් එක හදලා පස්සෙන් දවසේ. එතකොට මම කොච්චර අමාරුවෙන්ද කරන්න කියලා මම දන්නවා. කම්පිටිෂන් එකකදී ඊට වැඩිය මම හොඳට ප්‍රැක්ටිස් කරලා ගියාම මට තියෙන කොන්ෆිඩන්ස් එක මට ගේමක් නෑ ඊට පස්සේ ඉතින්. ඒක වැඩ කරද්දිත් එහෙමයි. මම ප්‍රැක්ටිස් කරන මම වැඩ කරද්දි දාන ටෙක්නික් අනම්මනම් ඔක්කොම මම ප්‍රැක්ටිස් කරපු දේවල්. මම ඒක කාලයක් තිස්සේ ප්‍රැක්ටිස් කළා. මම වැඩ කරද්දිත් ඒක කරනවා කියන්නේ ඒකත් මට ප්‍රැක්ටිස් එකක්. මගේ අතපය හුරු වෙනවා ඒ දේවල්ට. ඒ දේවල් කරන්න පුරුදු වෙන්න ඉස්සරහට යන්න පුළුවන් ඉන්ඩස්ට්‍රියක් ඇත්තටම සල්ලිත් හම්බ කරන්න පුළුවන්. බැරි නෑ. දැන් ගොඩාක් දෙපැති උපන්ලා තින බාටෙන්ඩ කෙනෙක්ට කන්සල්ටිං කරන්නද ට්‍රේන් කරන්නද ඉවෙන්ට්ස් කරන්නද දැන් ගොඩාක් මේක ලොකුයි පාත්තක මේක දැන් හැදිලා තියෙන්නේ ප්‍රොෆෙෂනල් කැල්ලක් හොඳටම වෙලා තියෙන්නේ. ඉස්සර හිටපු ඉස්සර බාටෙන්ඩ නෙමෙයි කිව්වේ ඉස්සර බාමන් කියලා කිව්වේ. ඉස්සර බාමන් කියලා කිව්වේ බඩ ගෙඩිය දාගෙන අර මං එහෙම මෙයා කරන ඩිස්රිස්පෙක්ට් කරන නෙමෙයි අර පරණ ඊස්සකට බඩ ගෙඩිය දාගෙන ඔහේ දාලා දෙන ඒ සීන් එක නෙමෙයි දැන් තියෙන්නේ. දැන් බාටෙන්ඩ කියන්නේ අලුත්ම සීන් එකක්. සහ මේ තරුණ ප්‍රජාව පොඩ්ඩක් වැඩිපුර ආසයි. අනිත් එක ෆ්ලෙයාරින් වලට මාර ආසයි. ළමයි ගොඩාක් ෆ්ලෙයාරින් වලට මාර ආසයි. බොටලයක් මොනවා හරි උඩ දාන්න අල්ලන්න ඒක ගෙස්ටත් ඒක ලස්සනයි. සහ මම දන්න පර්සනලි දන්න චැම්පියන්ස්ලා ඉන්නවා. යාලත් ගොඩක් ප්‍රැක්ටිස් කරලා තමයි එතනට ඇවිල්ලා ඉන්නේ. අවුරුදු ගාණක් ප්‍රැක්ටිස් කරලා මහන්සිලා තමයි ඇවිල්ලා ඉන්නේ. කෝස් කරන අයට සරලව කියන්න තියෙන්නේ මහන්සි වෙන්න, තමන්ගේ දේවල් කරගන්න, ප්‍රැක්ටිස් කරන්න. හොටෙල් එකට එකපාරට ආවම සමහරවිට බායකට එන්න බෑ. ඒක අන්න එක කියන්න අමතක වෙච්ච දෙයක්. එකපාරට බායකට එන්න බෑ සමහරලාවට. ඒ කියන්නේ ඒ වගේ කෝස් එකක් කරලා හරි මොනවා හරි කරලා එකපාරට බායකට එන්න බෑ. අපිට ෆ්ලෝ එකේ රෙස්ටොරන්ට් එකේ වැඩ කරන්න වෙනවා. සමහරවිට ප්ලේට් පිය දාන්න වෙනවා. ඒ දේවල් ඒ ඔක්කොම කරන්න වෙනවා. ඒක ජොබ් එකේ පාර්ට් එකක්.
එහෙම කරලා ඉස්සරහට එන මිනිහ තමයි ඇත්තටම කාලයක් ඒ කට්ට කාලා මිනිහට තමයි ඒකේ වටිනාකම තේරෙන්නේ. මම අද මෙතෙන්ට ආවේ කියලා. ඔයාට කවදා හරි කොහේ හරි තැනක ගිහිල්ලා කියන්න හරි කතාවක් තියෙනවා නම් ඉතුරු වෙන්නේ ඒ දේ හින්දා. කෝස් කරන අයට සරලව ඒ ටික තමයි කියන්න තියෙන්නේ. එතකොට මේ මට තියෙන වැදගත්ම පණිවිඩය තමයි ඔයාගෙන් ලැබෙන්න ඕන දැන් අපි හැමෝම ඉගෙනීමට දක්ෂ නැහැනේ. දැන් ඔයත් පිළිගන්නවනේ ඉගෙනීමට දක්ෂ නැහැ කියලා. මමත් පිළිගන්නවා මමත් ඉගෙනීමට දක්ෂ නැහැ කියලා. ඒතර මම දක්ෂ මේ මුකරිකමට, පාචාලකමට, කයිවාරුකමට. ඔයා දක්ෂ වෙලා තින්නේ ඔය වැඩේට ඔයාට පැෂන් එකක් හැටියට. ඔය O level අපි කියන්නේ O level වැටෙන, O level වලින් හැලෙන, නැත්නම් O level වලින් ඉගෙනීම අතාරින අයට ඔයාට දෙන්න පුළුවන් මැසේජ් එක මොකද්ද ඔයාගේ ලයිෆ් එකේ? O level වලින් මං ගැන කියලා හිටියොතින් ආයෙත් මම O level fail කියන්නේ මට ගණන් නෑ, මට අනිත් ටික තිබ්බා ගණන් නෑ, ගණන් දෙන්නම් කියලා කරා. ඒක මගදී ඩ්‍රොප් වුණා. ඊට පස්සේ මම ටික දවසක් නිකන් හිටියා. හැබැයි මට අර අයියත් සපෝට් කරලා පස්සේ මමම හිතුවා මොනාහරි මට කරන්න පුළුවන් ජොබ් එකක්. ඒ කියන්නේ මට ලොකු නොලෙජබල් දේවල් නැතුව ඩිග්‍රී නැතුව මට කරන්න පුළුවන් ජොබ් එකක් මොනාහරි එකක් තමයි මට හරියන්නේ කියන එක මං තේරුම් ගත්තා. අන්න ඒක තමන් තේරුම් අරගෙන තමන් ඒ පාත් එකෙන් ඉස්සරහට දැන් ටූරිසම් කියන්නේ හොඳ ඉන්ඩස්ට්‍රි එකක්. අපිට අනිවාර්යෙන් ඉස්සරහට යන්න පුළුවන්. කිචන් එක සයිඩ් එකෙන් වුණත් කවදා හරි හෙඩ් ෂෙෆ් කෙනෙක් වෙන්න එහෙම යන්න පුළුවන්. කියන්නේ ලොකුවට මන් දන්න විදියට ඔය O level වත් A level වත් ලොකුවට ඒවට බලපාන්නේ නැහැ. දැන් මටත් අදටත් බලපාන්නේ නැහැ. මට ප්‍රොමෝෂන් දෙද්දි ඔයාට O level තියනවද ඔයාට A level තියනවද කියලා කවුරුත් අහලා නැහැ මගෙන්. මගේ ජොබ් නොලෙජ් එක තමයි යාලා බලන්නේ. අන්න ඒකයි. ඉගෙන ගන්න එක නවතින්නේ නැහැ අපි. ඒක හරි. හැබැයි ජොබ් එක පැත්තට ගියාට පස්සේ ඒත් ඉගෙන ගැනීම තමයි තියෙන්නේ. ඒක කරගන්න ඕන අපි ඉතින්. ඒක අතාරින්න නැතුව අපි O level fail හරි මොනා හරි කියලා නිකන් රස්ති අදුක හරි මොනා හරි අනම්මනම් දේවල් මොනා හරි පාවිච්චි කරලා හරි මොනා හරි ලයිෆ් එක චාටර් කරගන්නවට වැඩිය අම්මා තාත්තට දුක් දීලා නිකන් කරදර කරගන්නවට වැඩිය තමන්ගේ දියුණුව උදෙසා මොනා හරි කෝස් එකක් හරි කෝස් එකක් කරන එක හොඳයි ඇත්තටම. කෝස් එකක් හරි මොනා හරි කරලා පාත් එකක් හදාගෙන තමන්ගේ පැෂන් එක අඳුරගෙන ඒක ප්‍රැක්ටිස් කරලා ඒකෙන් ඩෙවලොප් වෙලා ඉස්සරහට යන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ. රයිට්. ඔයාට මොකද හිතෙන්නේ ඔයා මේ කම්පිටිෂන් වලට ඉදිරිපත් වෙනවා? ඔයා කවදාවත් හිතුවේ නැති පාත් එකක් ඔයාට ඕපන් වුණා. ඔයාට වෙන කන්ට්‍රීස් වලට යන්න පුළුවන් වුණා. වෙන රටවල් වල මිනිස්සුන් ආශ්‍රය කරන්න පුළුවන් වුණා. සහ ඔයාට මේ ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ ඉන්න ලොකුම අයව ආශ්‍රය කරන්න පුළුවන් වුණා. ඒක ගැන ඔයාට තියෙන ෆීලිං එක මොන වගේද? ඒකට ඇත්තටම මම thank you කියලා කියන්න ඕන මුල්ම කම්පිටිෂන් එකේදී මට උදව් කරපු හැමෝටම. නම් ගොඩාක් තියෙනවා කියන්නේ මම අර කලින් මෙන්ෂන් කරේ ඒ නම් ටිකක් ඊට අමතරව ගොඩාක් ඉන්නවා මෙන්ෂන් කරන්න ඕන නම් ඒවා ඔක්කොම කියන්නත් බෑ මෙතන. මුලින්ම බාචෑම්ස් එකට ස්තුති කියන්න ඕන රොක්ලන්ඩ් එකට. ඊට පස්සේ ඒකෙන් තමයි මාව මිනිස්සු අඳුරගත්තේ ලංකාවේ ෆස්ට් වෙච්ච පාර. ඊපස්සේ දෙවැනි එක ඩියාජෝ වර්ල්ඩ් ක්ලාස් එක. ඒකටත් ඒකට නම් ඇත්තටම මේ මං කියන්නේ කාවත් අඳුරගෙන හිටියේ නැහැ එතකොට. ඒ කියන්නේ ඒ පැත්තේ අර බාචෑම්ස් එක දෙපාරක් කරලා තිබ්බ හින්දා ඒකේ දන්නවා කලින්. මේකෙදි මම මොකුත් දන්නේ නැහැ. ඉන්දියාව කට්ටිය ආව ජජ් කරන්නත් එයාලව දන්නේ නැහැ, මොකුත් දන්නේ නැහැ. එතකොට මං කියන්නේ මේ කම්පිටිෂන්ස් වලින් ඇත්තටම අපිට රෙකග්නයිස් වෙන්න පුළුවන්, මිනිස්සු අතරට යන්න පුළුවන්. ඒක පාවිච්චි කරන්න. අපි වින් කරන්නම ඕනේ නැහැ. ඔයා ෆයිනල්ස් වලට ආවත්, සෙමි ෆයිනල්ස් වලට ආවත් මම කියන්නේ ඒකෙන් ලොකු එක්ස්පෝෂර් එකක් හම්බ වෙනවා. එක්ස්පෝෂර් එක තමයි වැදගත්. තමන්ගේ දැන් මම ඩිලන් අය වුණත් අඳුරගත්තේ කම්පිටිෂන් එකේ වීඩියෝ එකෙන් නැත්තම් ඔයා දන්නේ නැහැ මම ඉන්නවා කියලා. ඒක මම කියන්නේ එක්ස්පෝෂර් එක අනිවාර්යෙන් වැදගත්. ඔයා කරන දේ කරන්න, වීඩියෝස් කරනවා නම් ඒවා කරන්න, ඔයාගේ ටැලන්ට් එක පෙන්වන්න, ඒ දේවල් කරන්න. ඒ අතරතුර ඉගෙන ගන්න, ඒ දේවල් ටික කරන්න සහ කම්පිටිෂන් කරන්න අතාරින්න එපා. ඔයා මේ පාර ෆයිනල්ස් ඇවිල්ලා වින් කරේ නැත්නම් ඔයා ඊළඟ පාරත් try කරන්න. මමත් අවුරුදු 2ක් try කරා මුල් පාර. ඊට පස්සේ තමයි මම වින් කරේ. ඒ එක්ස්පීරියන්ස් එකත් එක්ක ඒ වැරදි අඩුපාඩු ටික හදාගෙන ඉස්සරහට යන්න හොඳම පාත් එකක් තමයි බාර්ටෙන්ඩින් වල කම්පිටිෂන් කියන්නේ. කම්පිටිෂන් වල ෆේස් කරන එක. රයිට්. එහෙනම් ඉතින් ආකාශ් thank you very much අපේ ප්‍රෝග්‍රෑම් එකට ආවට. මොකද මම ඔයාට එන්න කිව්ව එකම හේතුව වෙන මොකුත් නෙවෙයි. දැන් ඉන්න මේ කොල්ලෝ කෙල්ලෝ වෙන තැන්වල වෙන පාරවල් වල වෙන වැරදි පාරවල් ගිහලා අනාථ වෙන එක. ඊට පස්සේ
ඒ කියන්නේ දැන් අර වැඩේ තියෙන අපි දෙන්නම කරන්නට අමුතු පහේ ජොබ්නේ. ඒතර මේ අමුතු පහේ ජොබ් වලින් කොච්චර ඉස්සරහට යන්න පුළුවන්ද? කොච්චර දේවල් කරන්න පුළුවන්ද කියන ඉන්ස්පිරේෂන් එක ෂෙයා කරගන්නම තමයි මම ඔයාලට එන්න කිව්වේ. thank you ආකාශ ආවට. අපි බලමු ඊළඟ කම්පිටිෂන් එකකටත් ඔයා ගිහිල්ලා වින් එකක් ගේන්න. එතකොට අපිට තවත් දේවල් කතා කරන්න පුළුවන්. මේ මං හිතන්නේ අර මේ කියන්නේ අර මේ වගේ ටොපික්ස් ගැන ලොකුවට එළිය කතා කරන්න නැති නිසාම තමයි අර සහ මේ සමහරවිට ගම්වලයට මේ ලැන්ග්වේජ් එක තේරෙන්නේ නැහැ. කියන්නේ මේ බාර්ටෙන්ඩින් කියන්නේ නරක ජොබ් එකක් නෙවෙයි. ඔබ බාර් එකකද වැඩ කරන්නේ කියන හැඟීම නැති කරන්න ඕන හින්දාම තමයි මං ඔයාව මේ විදියට ගෙනාවේ. අර අවසාන වතාවට මට කියන්න ඔයාගේ තනතුරේ නම ඔයාගේ මේ සිනමන් එකේ ඔයා වැඩ කරන තනතුර මොකද්ද? දැන් කී දෙනෙක් යට ඔයා යටතේ ඉන්නවද? මම ඉන්නේ හෙඩ් මික්සොලොජි විදිහට. හෙඩ් මික්සොලොජි මික්සොලොජිස්ට් ඒක තමයි කියන්නේ. එතකොට මම තමයි බාස් ඔක්කොගේම බෙවරේජ් සයිඩ් එක බලන්නේ. ඒ කියන්නේ කොක්ටේල් හැම අවුට්ලට් එකකට මැනේජර් කෙනෙක් ඉන්නවා. එයාලා හිටියට ඒ කියන්නේ බාර්ටෙන්ඩර්ස්ලට මට මේ රෙසිපීස් දෙන්න අලුත් මොනා හරි ස්පෙෂල් කොක්ටේල් එකක් දානවා නම් ඒවා සහ බෙවරේජ් එක කියන්නේ අපි ඩේට් ටැග්ස් අනම්ම නම් ඒ ක්වොලිටි එක මේන්ටේන් කරනවානේ. අපි දවස් මෙච්චරයි තියාගන්න පුළුවන් මේ දේවල්. ඒ දේවල් චෙක් කරන්න ඒ ක්වොලිටි ස්ටෑන්ඩඩ් මේන්ටේන් කරන්න තමයි මම ඉන්නේ. මෙනියුස් හදන්න ওই දේවල් ටික තමයි බේසිකලි මගෙන් කරන්න තියෙන්නේ. right. හරි. ඉතින් මේ මොනවාද බොහොම ස්තුතියි ආකාශ අපිත් එක්ක අද සම්බන්ධ වුණාට. ලස්සන කතාවක් අපි කරා. අපි නැවත වරක් තවත් දවසකදී හම්බෙමු. thank you මට කතා කරාට. thank you very much.